මේ ශේෂ්ත්‍රයට ආවේ කිසිම දෙයක් ඉගෙනගෙන නෙමෙයි. මං එක රැයකින් මාව එක්කක් ගිහිල්ලා ඇදලා දාලා මාව නළුවෙක් කරා. එක රැයකින් ජනප්‍රිය වෙයි කියලා මං හිතුවේ නෑ. ඔය තියෙන ජනප්‍රියත්වය යම්කිසි දවසකදී නැති වෙනවා නෙවෙයි, නැති වුණොත් ඔබට ඒක දරා ගන්න පුළුවන් වේද? පුළුවන්. ඒකට තමයි මම මෙච්චරකල් ප්‍රැක්ටිස් කරේ. අද වෙනකන් ආදරයට වඩා හදාගත්තේ ප්‍රේක්ෂකයන්ගේ ගරුත්වය. ජනප්‍රිය වෙනවා කියන එකත් අක්කි වෙලාවට කරදරයක්. ජනතාවට ප්‍රිය වෙන්න ඕනේ තමයි. ඕන්ට වඩා ප්‍රිය වුණාමත් කරදරයිනේ. ප්‍රසිද්ධ ළමයි කොහොමද කියමු. මටත් බෑ කියපු කට්ටිය ඉන්නෝනේ. අපි ළමයි හිටියා. ඉතින් එකක් කියවන තව රිලේෂන්ෂිප් එකකට. එහෙම කාලයක් තිබ්බා. ජීවිතේ ප්‍රතික්ෂේප වෙන තැන් වලින් තමයි අපි ආපහු නැගිටින්න ඕනේ. මගේ සහෝදර සහෝදරයන් අත්හැරලා දාලා මගේ ආදරවන්ත මගේ බිරිඳ ඒ ඔක්කොම අතහැරලා දාලා අපිට සාර්ථක වෙලා ඇති වැඩක් තියෙනවා. ෆීල්ඩ් එකේ ජරා වැඩ කරන්න නැතුව ඉන්න එකම නළුවෙක් හැටියට මම කැමති ස්ටැබ්ලිෂ් වෙන්න. ඒක හින්දා තමයි මම තාමත් තනිකඩ ඉන්නේ. හේතුව ඔයා ඔය කියන එක්කන එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. මගේ යාළුවෝ කියන මං එන වාතයක් කරලා වෙන්න ඇති. හරිද? දැන් මට තෝරගන්න ගියාම හරි අමාරුයි. ඒකයි මම තාම තනිකඩ ඉන්නේ. මගේ පාර්ට්නර් හින්දා ජීවිතේම නැති වෙන්න. විතරින් එහා මුළු ජීවිතේම එපා වෙන්න. වැරදි කෙනා හම්බෙලා විනාශ වෙනවට වඩා මෙහෙම ඉන්න එක හරි නිදහස්. ඒකට මම නළුවෙක් හැටියට මම වෙනම ප්‍රතිරූපයක් මවාගෙන ජීවත් වෙන්න ආස නැහැ. මොකද කවදාරි දවසක මේ ඇඳුම් ගලවලා තියලා මම ආයෙ බහින්න ඕන පල්ලයට. සතුට තියෙන ඔබ කියන ආකාරයට විඳීම තුළ, විඳවීම තුළ නෙවෙයි. විඳවීම තුලත් සතුටක් තියෙනවා. ඔබට නොසුදුසු පුද්ගලයා හමු වී ඔබ ඔහුට කතා කරේ නම් ඔබට වචන නැති. ඔබට සුදුසු පුද්ගලයා හමු වී ඔබ ඔහුට කතා නොකරේ නම් ඔබට පුද්ගලයෙක් නැති වෙයි. පිටපතින් තොර විමසුමා දිල් unscripted. ආයුබෝවන් කියලා කියන්නම ඕනේ. අපිට ආයුෂ කියන එක හරිම වැදගත්. ඒ වගේම ආයුෂ වැඩි දියුණු වෙන්න නම් අපි සතුටින් ඉන්නත් ඕනේ. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කරන සහයෝගය ලබා දෙන කටයුත්තක් තමයි දිල් අන්ස්ක්‍රිප්ටඩ් කියන්නේ. ඔබ දැන් පුරුදු වෙලා ඉන්න ඔබ කැමතිම අය මේ කතා බහට එකතු වුණාම ඒ අයගේ අත්දැකීම් එක්ක ඔබේ ජීවිතේ බොහෝ ගැටලු निराකරණය කරගන්න, ලියා ගන්න, සහනයක් ලබා ගන්න නේද? ඔව් අදත් කැමතිම කෙනෙක්ව තමයි එක්කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඔබේ හිතට බොහොම සමීප, ලැබෙන්දි චරිතයක්. මම මෙහෙම කියන්නම්කෝ. I don't compare myself to others. I focus on my own journey. I want to be the best version of myself. උන් ඔය විදිහට තමයි යා හිතන්නේ. මම දැක්ක එහෙම සටහනක් ඔහුගේ ලස්සන විෂුවල් එකක් එක්ක. ඉතින් මම ඒක උකහාගත්ත මේකේ ආරම්භයට යොදා ගන්න. මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ඒ වගේම මේ වෙනකොට ජනප්‍රියත්වයේ ඉහළම හිණිපෙත්තේ ඉන්න විශේෂයෙන් තරුණ පරම්පරාව අතරේ බොහොම සමීප ප්‍රියමනාප චරිතයක්. හැබැයි බොහොම නිහතමානී සරල චරිතයක්. මම අද පොඩ්ඩක් පොළවත් සකස් කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මොකද මේක ඇදේට තිබ්බොත් නටන්න බෑ කියයි. මොකද නර්තනයට අතිදක්ෂයෙක්. නමින් හඳුනා ගමු නේද? ලක්සිරි මාපා මහතා. අඳුනනවනේ. ආයිබෝවන් සුරාජ්. ඇයි අක්කේ ලක්සිරි මාපාගේ? ඇත්තටම බොහෝ දෙනා ඔබ හොඳින්ම දන්නේ සුරාජ් මාපා කියලා. මම හිතන්නේ ලක්සිරි කියන කොටස දන්නේ නැහැ බොහෝ දෙනා. ඉතින් මම වෙනසකටත් එක්ක හඳුනන්නේ. ඇත්තටම ලක්සිරි මාපා. සුරාජ් ලක්සිරි මාපා. ඉතින් සුරාජ් ව්‍යාපාරිකයෙක් නේද? ඔව් ව්‍යාපාරිකයෙක්. නිරූපණ ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, ඒ වගේම තවත් බොහෝමයක් දෑ පිළිබඳව ඉගෙන ගනිමින්, කියන්නේ තමන්ගේ ජීවිතයට යම් යම් කරුණු කාරණා එක්කර ගනිමින් ඉන්න අනිත් අයගේ අත්දැකීම් වලින්. දැන් මේ මාත් එක්ක පුංචි කතා බහක හිටියා මේ මොහොතකට පෙර ආතුව. එතකොට කිව්වා මම හැමදේම ඉගෙන ගන්න උත්සාහ කරනවා. මේ වැඩකට ගියාම එතනින් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා කියලා. ඔබට ඒකත් මං හිතන්නේ අතිශය වැදගත් කාරණාවක්. ඉතින් සුරාජ් මොනවද මල්ලි මේ දවස්වල කරන්නේ? මේ දවස්වල කියව ව්‍යාපාර කටයුතු තමයි වැඩියෙන්ම කරන්නේ. මොකද මේ දැන් මේ මොහොතේ ටෙලිනාට්‍ය වල ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒවට අපි රඟපාන්න ගියාම අපිට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ
ඉතින් රණ්ඩු වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒවා දැන් යන රැල්ලක් තියෙනවානේ. ඒ රැල්ලට විරුද්ධව අපිට හරි අමාරුයි. මොකද අපි ආපු විදිහක් තියෙනවා. ඉතින් අපි ඒ රැල්ලට ගහගෙන යනකොට ගහගෙන යනවද එහෙම නැත්නම් අපි ඉවුරට වෙලා මේක පොඩ්ඩක් සර අඩු වෙනකන් ඉඳලා අපි හොඳ බෝට්ටුවක් පැදගෙන යනවද? එහෙම නැත්නම් උඩුගම්බලා පීනනවාද කියලා හිතනවා. උඩුගම්බලා පීනන්න හරි අමාරුයි. අපි ඕක කියන තරම් ලේසි නෑ. අපිට එහෙම ශේෂ්ත්‍ර වෙනස් කරන්න බෑ. දැන් අපිට කියන්න පුළුවන් එහෙම උඩුගම්බලා පීනනවා කියන්නේ දැන් ඒක නෑ බුද්ධත්වයේ වගේ වැඩක් නම් ඔව් ඒ කියන්නේ පර්සනැලිටි පැත්තෙන් අපිට උඩුගම්බලා පීනන්න පුළුවන්. නමුත් මේක මේ යන ශේෂ්ත්‍ර තියෙනවනේ මේ ශේෂ්ත්‍රවලදී මම නෙමෙයිනේ අපි නේ ඉන්නේ. අපි මම කිව්වොත් මට යන්න පුළුවන්. දැන් මම මගේ ගමන මම උඩුගම්බලා පීනන්න පුළුවන්. නමුත් අපි එක්ක යනකොට අපිට ඕක කරන්න අමාරුයි. හැමෝම ඇදගෙන යන්න බෑ. නේ කෙනෙක් නම් එක්කන් යන්න පුළුවන් අතින් අල්ලගෙන යනවනම් කැමති නම් එන්න යනවනම් දැන් බුදුහාමුදුරුවොත් පින් බලලානේ කලින් මේ ඒගොල්ලොන්ට ආරාධනා කරන්න හරි ගිහිල්ලා හරි බණ කියන්නේ හරි හැමෝටම කිව්වේ නෑනේ. සුදුස්සා බලලානේ. ඉතින් ඒ වගේ සුදුසු කෙනෙක් හිටියොත් අපිට කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් අර මේ යන රැල්ලේදී අපිට මේගොල්ලොන්ට යන්න දීලා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. අපේ වැඩ ටික අපි කරගෙන යනවා. මගේ වැඩ ටික මම කරගෙන යනවා. මම නිෂ්පාදන කටයුතු කරනවා. මම අධ්‍යක්ෂණය කටයුතු කරනවා. එතකොට පිටපත් සම්බන්ධයෙන් වැඩ කරනවා. කියන්නේ දැන් මගින් විය යුතු සේවාවක් තියෙනවනේ දැන් මේ ශාස්ත්‍රයට දැන් අපි එනකොට ප්‍රේක්ෂකයන්ට ශාස්ත්‍රයට එක ප්‍රේක්ෂක ජනතාව අපිව බිලීව් කරන තැනක් තියෙනවා. ඒ කියන්නේ අපිව විශ්වාස කරන තැනක් තියෙනවා. ඒ විශ්වාස කරන එකට අපි ඒගොල්ලොන්ට නැවතා පෙරලා මොකක් හරි දිය යුතුයි. ඉතින් ඒගොල්ලොන්ව ලෙට් ඩවුන් කරන්න හොඳ නැහැ. ඉතින් ඒක මගේ හිතේ නිතරම තියෙනවා. මොකද අදටත් ප්‍රේක්ෂකයෝ පාරේදී හම්බුණා අර නාට්‍යෙට මම මාර කැමතියි. මේ නාට්‍යෙට මාර කැමතියි. ඒ ඕලු එකට මම කැමතියි. සිහිනී පිනී එතකොට සේපාලිකා ඒ වගේ නාට්‍ය වලට ගොඩාක් ප්‍රේක්ෂකයෝ කැමතියි. ඉතින් එහෙම කරලා ඉවරලා අර ඒගොල්ලොන්ව ලෙට් ඩවුන් කරන්න බෑනේ. එතකොට අපි ඒකින් සහ ඊට අමතරව ආදර්ශමත් නාට්‍ය අපි මේ කියන්නේ නිර්මාණ ඉදිරිපත් කරේ සහ ආදර්ශමත් චරිත. දැන් අපිට ලොකු වගකීමක් තියෙනවා නිර්මාණකරණයේදී සමාජය පිළිබඳ ලොකු වගකීමක් තියෙනවා. මං කියන්නේ අපි මේ සමාජය හදන්න කියන එක නෙමෙයි. නමුත් සමාජයේ වැරදි සම්බන්ධයෙන් අපි කතා බහ කරනකොට ඒවා පිළිබඳව සාකච්ඡා කරනකොට ප්‍රේක්ෂකයන්ව යහමගට ගැනීම සහ ප්‍රේක්ෂකයන්ව ඉස්සරහට ගෙනියන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒක තමයි නිර්මාණකරුවෙකුගේ වගකීම වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ප්‍රේක්ෂකයන්ව ලෙට් ඩවුන් කරන්න නැතුව ගෙනියන්න. මොකද සමහරක් වෙලා නිර්මාණ කරන්න ගියාම අපි අකමැති දේවල් ගොඩාක් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ප්‍රේක්ෂකයෝ අහනකොට ඒවට උත්තර දෙන්න විදිහක් නැහැ. අයියෝ ඔයා ඒකට ගියේ. අයියෝ අය නාට්‍ය කරේ. අයියෝ ඔයා එහෙම නිර්මාණ කරේ. ඉතින් ඒකින් හින්දා හරි වැදගත් මේ වෙලාවේ අපි නිර්මාණ තෝරගන්නකොට විශේෂයෙන්ම මුදල් මත පදනම් වෙන්නේ නැතුව නිර්මාණ කරන්න මම ගොඩක් සැදී පැහැදී ඉන්නවා සහ ඒකට මහන්සි වෙනවා. සුරාජ් දැන් ඔබ සමාජයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තු චරිතයක්. පිළිගැනීම දිනාගත්තු චරිතයක්. එතකොට මෙතනදී අපි දකින්න දන්න දේ තමයි ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන කාරණා දෙකක් මේකට ඇතුළත් වෙනවා. ඔබ වඩාත් කැමති වෙන්නේ ජනප්‍රියත්වයටද ප්‍රසිද්ධියටද? ඔව් ජනප්‍රියත්වනේ ඉතින්. ඒක මේ ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් ජනප්‍රියත්වය. සහ මම හැබැයි මෙහෙමයි. ඔය ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය කියන එකත් පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි ආපු කෙනෙක්. දැන් ජනප්‍රිය වෙනවා කියන එකත් අක්කේ වෙලාවට කරදරයක්. එතකොට මේ ජනතාවට ප්‍රිය වෙන්න ඕනේ තමයි. ඕනට වඩා ප්‍රිය වුණාමත් කරදරයිනේ. එතකොට ජනතාවට ඕනම දේව කරන්න වෙනවා හැම වෙලාවෙම. මේ දැන් මම ඕලු ටෙලිනාට්‍ය ඉවරුණාට පස්සේ මම අවුරුදු 3ක් විතර මම කරන ගමන් මම ලංකාවේ ජනප්‍රිය නළුවා. ඊට පස්සෙත් මම ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ගොඩකට ආරාධනා ලැබුණා. මං ඒවා බෑ කිව්වා. මං ගොඩාක් ඒවා බෑ කිව්වා. ඇත්තටම සමහරක් අධ්‍යක්ෂකවරු මගේ තේ තරහත් වුණා. ගොඩාක් චිත්‍රපටිත් ආවා. සමහරක් ඒවා මං දන්නවා මේක මං කරොත් මේක මේ ජනප්‍රිය වෙනවා
මේක ඊට වඩා හැබැයි මම මේ ශේෂ්ත්‍රයට ආවේ කිසිම දෙයක් ඉගෙනගෙන නෙමෙයි. මං එක රැයකින් මාව එක්කන් ගිහිල්ලා ඇදලා දාලා මාව නළුවෙක් කරා. මං එහෙම ආසාවක් තිබ්බ පොඩි කාලේ ඉඳන්. නමුත් එක රැයකින් ජනප්‍රිය වෙයි කියලා මං හිතුවේ නෑ. මගේ ටෙලිනාට්‍ය පළවෙනි මගේ සඳ ඔබ ටෙලිනාට්‍ය පළවෙනි ටෙලිනාට්‍ය ඉතාමත් මං හිතුවට වඩා ජනප්‍රිය වුණා. අදටත් ප්‍රේක්ෂක සමහරු වෙනවා මං ඔයාගේ පළවෙනි එකට මං ගොඩාක් කැමති. එහෙම බලපු කට්ටියක් ඉන්නවා ගොඩාක් ආසාවෙන්. මමත් ඒකට තාම කැමතියි. ඉතින් මේ ඊට පස්සේ ඊට පස්සේ මම ඔය ජනප්‍රිය තැනකට ආවට පස්සේ මං හිතුව නෑ දැන් මම මේක ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න නම් මං ආයෙ බිඳුවට වැටෙන්න ඕන. මට අවුරුදු 10ක් ජනප්‍රිය නළුවා සම්මානය සහ ජනප්‍රිය නළුවා වෙන්නවාද මේ අවුරුදු 10 කැප කරලා මං දක්ෂ නළුවෙක් වෙන්න උත්සාහ කරනවාද කියන එක. ඊට පස්සේ මං එතනින් එහාට ජනප්‍රියත්වයේ මොකද දන්නවද ඇත්තටම මං හරි දැන් අක්ක කලින් කිව්වගේ සැහැල්ලුවේ සරලව ඉන්න පුළුවන් කැමති කෙනෙක්. දැන් උන්ට වඩා ජනප්‍රියත්වය ආවම පාරේ යන්න බෑ. මට කැමති දෙයක් කරන්න බෑ. මට නිකන් කඩේකට ගිහලා ප්ලේන් ටිකක් බොන්න හරි අමාරුයි. ඉතින් මේ දැන් ලෝකේ බලන්නකෝ මයිකල් ජැක්සන් වුණත් අනිත් තාමත් කරදරයක් වුණානේ ඒක. ඒ කියන්නේ වදයක් වුණානේ. ඉතින් ගොඩක් දැන් ලෝකේ කට්ටිය ඔය ආසාවට ජනප්‍රිය වෙන්න ආසාව වුණාට කාලයක් ගියාම ඒ ජනප්‍රියත්වයම යාට ලොකු සර්පෙක් වෙනවා. මොකද ඒක පවත්වාගෙන යාම කියන එකත් වෙනම රාජකාරියක්. සායක නැති වෙගෙන එනකොට තියෙන දුක ආසාවක්නේ ඒක. ඒක නැති වෙගෙන සුරජ් ඒක තමයි. ඔන්න මං හරස් වෙනවා. ඔය තියෙන ජනප්‍රියත්වය මිනිස්සුන්ට තියෙන සමීප බව යම්කිසි දවසකදී නැති වෙනවා නෙවෙයි නැති වුණොත් ඔබට ඒක දරා ගන්න පුළුවන් වේද? පුළුවන්. ඒකට තමයි මම මෙච්චර කල් ප්‍රැක්ටිස් කරේ. ඒක හින්දා තමයි මම මෙච්චර කල් ප්‍රැක්ටිස් කරේ. මම හිතන්නේ වෘත්තිය රංගන වෘත්තිය කියන වෘත්තියක් නෙමෙයි. වෘත්තිය පැත්තෙන් බලද්දි මේක මට වෘත්තියක්. ඒතකොට මම ජීවත් වීම සඳහා කරන දෙයක්. ප්‍රේක්ෂකය වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. නමුත් ප්‍රේක්ෂකයා හින්දා මම මේක කරන්නේ නැහැ. දැන් අපි කියනවනේ ඕගොල්ලෝ හින්දා ඕගොල්ලෝ හින්දා ප්‍රේක්ෂකයා හින්දා තමයි අපි ඉන්නේ. ඒ හා සමාන දේවල් ටිකක් අපිට ඕගොල්ලොන්ට දෙන්න පුළුවන් වෙනවා. උදාහරණ කෙනෙක් කියලා කියන පින්තූරයක් ගන්න ඕනේ. මට බෑ කියන්න බෑ අක්කේ. මම ඒකට සැදී පැහැදී සිටිනවා. මොකද මේ දෙන ආදරයට මම ආදරයක් දෙන්න ඕනේ. ඔයා 100ක් ගේන්න මම 100ත් එක්කම පින්තූර ගන්නවා. මම කවදාකවත් කිසිම කෙනෙකුට බෑ කියලා නෑ. හරි ඉක්මනට ගමු කියලා මම සමාකට බලෙන් ෆොටෝ එක අරන් දීලා යනවා. ඒ ආදරයට මම ආදරය කරනවා. එහෙම නැතුව මේ මම මෙතෙන්ට ගියාම මට තව ජනප්‍රියත්වයක් වැඩි වෙයි. මේ ගියාල්ලා මම මෙහෙම කරලා කොහොම හරි මේ මිනිස්සු ටික අල්ලගෙන එහෙම එකක් මගේ නෑ. ඒ ආදරය කරන පුද්ගලයාට ආදරය කරනවා. ඒ ප්‍රේක්ෂකයාට රෙස්පෙක්ට් කරන කෙනාට රෙස්පෙක්ට් කරනවා. බනින වෙලාවල් තියෙන වැරදි කියන වෙලාවල් තියෙන ඒවත් අහගෙන ඉන්නවා. සමහරක් අය කියනවා මේ ඔයිට වඩා ඔයාට මහන්සි වෙන්න පුළුවන්. ඔව් හරි පිළිගන්නවා. ඒවත් පිළිගන්නවා. ඉතින් ඒ හැබැයි අද වෙනකන් ආදරයට වඩා හදාගත්තේ ප්‍රේක්ෂකයන්ගේ ගරුත්වයක්. ආදරේ ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය ඔය ඔක්කොටම වඩා වැදගත් වෙනවා. ඒ ගරුත්වය. ඒකට ඩිග්නිටි එකක් තියෙන්න ඕනේ. ක්වොලිටිස් තියෙන්න ඕනේ. නළුවෙක් වුණාම. ක්වොලිටිස් තියෙන්න ඕනේ, ඩිග්නිටි එකක් හදාගන්න ඕනේ, පර්සනැලිටි එකක් හදාගන්න. ඒ කියන්නේ පෞරුෂය හදාගන්න මේ ඔක්කොමත් එක්ක තමයි හදාගත්තේ. ඒක තමයි මං ඉස්සරහට ගෙනියන එකම දේ. සමහරව රංගන ශිල්පීන් නළුවෝ කිව්වම බලන විදිහක් තියෙනවා. එතකොට සමහරව හිතනවා අපි ඉගෙනගෙන සමහර බුද්ධි මට්ටමක් නෑ, මේ දන්නේ කියවන දේවල් ඒවා එහෙම එකක් මම මේන්ටේන් කරන්නේ නෑ. මං කැමති එහෙම ඉන්නවනේ. දැන් විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා කියන්නේ මම මාර විදිය මේ ගරු කරන මේ පෞරුෂයන් දෙකක්. ඒ දෙදෙනාම මාර බුද්ධිමත්. මාර ක්වොලිටිස් තියෙනවා දෙන්නගේ. අපි සහ ලංකාවේ දැන් ඉන්න මේ වෙලාවේ ඉන්න රවින්ද්‍ර රන්දිනේ මහත්මයා වුණත් ඒ හැමෝගෙම ගොඩක් අය ඒ ක්වොලිටිස් තියෙනවා. ඉතින් ඒවා තමයි මම මේන්ටේන් කරන්නේ.
එතකොට අර හැම වෙලාවම මේක ලෙඩ් ඩවුන් වෙනවට මම කැමති නෑ. හැම වෙලාවෙම ඒ පර්සනැලිටි හදන්න. එතකොට ඊළඟ පරම්පරාවටත් මේක බලාගෙන දැන් මගේ ප්‍රතිපත්තියක් හැටියට මම දේශපාලනය කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. දේශපාලනය කරනවා, දේශපාලනය වෙනුවෙන් මිනිස්සුන්ට උදව් කරනවා, ඒ ඔක්කොම කරනවා. නමුත් මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ඒක මගේ රස්සාව නෙමෙයි. සින්දු කියනවා. නමුත් ප්‍රොෆෙෂනල් ගායකයෙක් වෙන්න මම කැමති නැහැ. හරිද? දැන් අක්කමට කිව්වනේ මම ප්‍රොෆෙෂනල් නර්තන ශිල්පියෙක්. මම ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක්. මම ව්‍යාපාරිකයෙක් වෙනවා. ඔක්කොම හරි. ඒක මම ප්‍රොෆෙෂනලි කරනවා. වෘත්තිමය වශයෙන්. නමුත් සින්දු කියන්න ආසයි. නමුත් නිවේදනය කරන්නත් ආසයි. නමුත් ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටර්ස් නෙමෙයි. ප්‍රොෆෙෂනල් සිංගර්ස්ලා නෙමෙයි. හේතුව ඒ කරන මිනිස්සයාට ඒ වැදගත්කමට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මං මියුසික් ඉගෙන ගත්තේ නැහැ. හැබැයි මියුසික් ගැන ලොකු දැනුමක් තියෙනවා. මියුසික් ගැන දැනුම තියෙනවා. මම මියුසික් ඉගෙන ගන්නවා. නමුත් අර මේ ප්‍රොෆෙෂනල් ගායකයා කියන තැන මම නැහැ. මේ නිවේදනය කරන්නත් පුළුවන්, කප්පිය කරන්න පුළුවන්, ඒතකොට ප්‍රසන්ට් කරන්න පුළුවන්, ඔක්කොම කරනවා. නමුත් ඒක මගේ වෘත්තිය නෙමෙයි. ඒ පුද්ගලයාට ඒ ගරුත්වය දෙන්න ඕනේ. අපිට වඩා ඒගොල්ලෝ දක්ෂයි. දක්ෂතාවයට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මේ හැම දෙයක්ම බදාගෙන මට මේක පුළුවන්. නමුත් අපි කරන දේ හරියට කරා නම් ඒක හරියනේ. දන්න දේ මම මේ ලෝකෙට මට කරන්න පුළුවන් දේ, මම දක්ෂ දේ ඒක අනික් කට්ටියට නෑනේ. එතකොට මට කරන්න පුළුවන් හොඳම දේ මං ඒක මේ ප්‍රොෆෙෂනලි කරා නම්, ඒක මේ ස්පෙෂලයිස් කරා නම් මං හිතනවා ඒක තමයි හරි දේ කියලා. මේ හැම කෙනෙක්ටම මං ඒක හරි වැදගත්. 100 meters දුවන එක කරන 100 හරි 200 හරි ඒක තමයි. මම මැරතන් දුවන්නේ නැහැ නේ. එතකොට එයාගේ ජොබ් එක ඒක. එතකොට එයා ප්‍රැක්ටිස් කරන්නේ ඒකට. එතකොට ඒ වගේ අපිට කරන්න පුළුවන් ටික විතරක් අපි ફોකස් කරලා වැඩ කරගෙන ගියා නම් ලේසි කියලා හිතනවා. අපි අපේ හැකියාව මුලින් අඳුන ගන්න ඕනේ නේද? ඒක හරි. දැන් සුරාජ්, මේ අපි සමාජයේ බොහොම ජනප්‍රිය, බොහොම මේ යම්කිසි විෂයක් වෙනුවෙන් ඉස්මතු වෙච්ච චරිත අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. ස්ටීව් ජොබ්ස්, එතකොට ඊලොන් මස්ක්, ඒ වගේම දැන් ජේ.කේ රෝලින්. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රතික්ෂිප්ත චරිතනේ, කියන්නේ ප්‍රතික්ෂේප වෙලා ඒක ආශිර්වාදයක් කරගෙන ගොඩනැගිච්ච චරිත. දැන් ඇත්තටම ජේ.කේ රෝලින් කියන චරිතය මේ තමන්ගේ මේ පොත් අරගෙන මේ ප්‍රකාශකයින් 12 දෙනෙක් ගාවට විතර ගියාට පස්සේ තමයි එයාට අවස්ථාවක් ලැබෙන්නේ. කොහොම හරි එයා අද වෙනකොට, මේ වෙනකොට සමාජයේ නමක් රැන්දු ප්‍රබල චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඔය වගේ චරිත අපිට හම්බ වෙනවා සමාජයේදී, කියවද්දී, හොයද්දී, බලද්දී. දැන් ඕනම කෙනෙක්ට ජීවිතේ මේ විදිහේ ප්‍රතික්ෂේප වීම කියන දේවල් ඇති වෙන්න දැනෙන්න පුළුවන්. ඔබේ ජීවිතේත් ප්‍රතික්ෂේප වීම වලට මුහුණ දීලා තියෙනවද? එහෙම තියෙනවා නම් කොහොමද නැවත ගොඩ නැගින්න මනස සකස් කරගත්තේ? තියෙනවා නම් ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මම මේ වචනේ ෆේල් කියන එකත් දාගන්න. ෆේල් වෙනවා කියන එක, අසාර්ථක වෙනවා කියන එකත් දාගන්න. ඒ ප්‍රතික්ෂේප අසාර්ථක වීම කියලා දෙකම ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රතික්ෂේප වෙලා තියෙනවා, අනන්තවත් වෙලා තියෙනවා. ඒවා වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ වුණාට පස්සේ ඒක ඇනලයිස් කරන එක තමයි වැදගත් වෙන්නේ. දැන් මම දැන් ලේසිම දේ කියමු, රංග ශිල්පියෙක්, නළුවෙක්, ප්‍රසිද්ධ නළුවෙක්, ඔක්කොමත් කියමුකෝ. මටත් බෑ කියපු කට්ටිය ඉන්නවනේ. ආදරේදී මට කැමති නැති අය ඉන්නවා. ආදරේ කරද්දී අකමැති වුණ අය ඉන්නවා. බඳින්න බෑ කියපු කට්ටිය ඉන්නවා. මම මේ නළුවෙක් ඉන්නවා, ඒගොල්ලෝ කැමති වෙන්න ඕනේ කියන එකකුත් නැහැ. ඕනම කෙනෙකුට කැමති තියෙනවනේ, කැමති අකමැති කියලා එකක් තියෙනවා. එතකොට මට මගේ නාට්‍ය බලන්න අකමැති කට්ටියකුත් ඇති. එතකොට මට බනින ප්‍රේක්ෂකයොත් ඇති. ඉතින් ඒක මට නවත්තන්න බෑ. හැබැයි මම ප්‍රතික්ෂේප වුණ සහ අසාර්ථක වුණ තැන් වලින් මම ආපහු නැගිටින්න කැමතියි. ඒවා වැරදිච්ච තැන් හදාගන්න කැමතියි. මොකද අපි හැම වෙලාවම වැරදෙන්නේ නොදැනුවත්කම හින්දානේ. අපි ගොඩක් වෙලාවට දැන් මම කිව්වා මම රංගපාන්න එනකොටත් මම කිසි දෙයක් දැනගෙන නෙමෙයි ආවේ.
අවුරුදු 20 30 වෙනකම් මම ලංකාවේ ජනප්‍රියම නළුවෙක්. ඒ කියන්නේ මට වැඩ එනවා, සල්ලි දෙනවා. ඉතින් මං ගොඩාක් යාළුවෝ විශ්වාස කරා, ගෑල් ළමයි හිටියා. ඉතින් එකක් කිව්වොත් තව රිලේෂන්ෂිප් එකකට. එහෙම කාලයක් තිබ්බා. හැබැයි මම හිතුවා මේක තමයි ජීවිතය කියන්නේ. මේ ෆාව් සුන්දර ලෝකයක් ෂා මෙන්න ලයිෆ් එක කියලා. ඊට පස්සේ ජීවිතේ යම් යම් දේවල් සිද්ධ වුණාට පස්සේ යම් යම් වැරදි ඩිසිෂන්ස් වලට ආවට පස්සේ අසාර්ථක වුණ තැන් තියෙනවා. ඒවා වුණාට පස්සේ මන් තේරුම් ගත්තා ඒක වැරදි. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒවා හරි ගස්ස ගන්න ඕනේ. ජීවිතය කියන්නේ වැරදුණු තැන් හරි ගස්සගෙන යන විදිහක්. හරි ගස්සගෙන යන දෙයක්. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෙන් අහනවා, "ඇයි හොඳම මිනිහට වරදින්නේ? හොඳම මිනිහට වරදින්නේ?" ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද හාමුදුරුවන්ට, සමහරුන්ට පාඩම උගන්වලා තමයි විභාගෙ දෙන්නේ. සමහරට විභාගෙ දීලා තමයි පාඩම උගන්වන්නේ. විභාගෙ දීලා පාඩම උගන්වනකොට හරි වැදගත් වෙනවා, හරියට පාඩම ඉගෙන ගන්නවා. නැත්තම් පාඩම ඉගෙන ගන්නකොට හරියට අහගෙන හිටියේ නැත්තම් විභාගෙ දෙනකොට විභාගෙ ෆේල් වුණාන් පස්සේ ආයෙ කවුරුත් ගණන් ගන්න නැහැ. ඒක ටිකක් හරි අමාරුයි. ආයෙ කාලයක් යනවා. ඔව් ෆේල් ඉස්ලාම් විභාගෙ දීලා ෆේල් වුණාට පස්සේ ආයෙ පාඩම උගන්වන එක, ඒකෙන් ඉගෙන ගන්න එක මරු. ෆේල් වුණේ කොතනද කියලා දන්නවනේ. මං වැරදුනේ මට කොතනද? මේක කොහොමද? හොඳ මනුස්සයට ඒක වෙනවා නිතරම. ගොඩක් අය හිතනවා ඇයි මම කියන්නේ ඕක නිතරම හිතනවානේ. මම මෙච්චර මිනිස්සුන්ට කරනවා, මම මෙච්චර දේවල් සමාජයට කරනවා, ඇයි මට මෙහෙම වෙන්නේ? එතකොට මම යගේ යාළුවන්ට මෙච්චර හොඳ එක්කෙනෙක්, ඇයි මට මගේ යාළුවෝ මෙහෙම පෙරලා? එතකොට මම දැන් වෙනස් වෙන්න ඕනේ. මම යාළුවන්ට මෙහෙම ආයෙ උදව් කරන්න ඕනේ නැහැ. මම ඉන්න ඕනේ නැහැ. මම එකෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම එකක් නැහැ. අපි ඉන්න විදියට ඉන්න විතරයි තියෙන්නේ. කමක් නැහැ. යාළුවෝ වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු අපිව දාලා යන්න පුළුවන්. මිනිස්සු අපිට නරක වැඩ කරන්න පුළුවන්. කමක් නැහැ. අපි අපේ ප්‍රතිපත්ති තියාගෙන යන්න ඕනේ. ස්ටෑන්ඩඩ්ස්. සහ අපි හොඳයි කියලා හිතන දේ අපි කරන්න ඕනේ. දැන් උදාහරණයකට නිතර පන්සල් ගිහලා හොඳ වැඩ කරා කියනවා. ඒත් වරදින තැන් තියෙනනේ. එතකොට සමහරවිට හිතනවා ඇයි දෙයියනේ මම මෙච්චර පින් දහම් කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඒක තමයි ජීවිතය කියන්නේ. ඉතින් එහෙම පින් දහම් කරා කියලා මිනිස්සුන්ට වරදින්න නැතුව ඉන්නේ වරදිනව තැන් වෙනවා. ඉතින් මේ සමහරු පන්සල් ගිහලා එනකොට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි අර නරක විදියට වෙන්නේ නැතුව හොඳ විදියට වෙන්න පුළුවන්. එහෙම අපි හිතමු. එහෙම හිතන්නත් පුළුවන්. සුබවාදීව ගන්න පුළුවන් ඕන දෙයක්. ඉතින් මම හිතනවා ජීවිතේ ප්‍රතික්ෂේප වෙන තැන් වලින් තමයි අපි ආපහු නැගිටින්න ඕනේ. ආශිර්වාදයක් කරගන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම ඒකනේ මේ දැන් දැනුම බුද්ධිය ප්‍රඥාව ඊළඟට අත්දැකීම්. හරිද? දැනුම වර්ධනය කිරීම සහ තර්ක කිරීම තුළින් බුද්ධිය හැට ගන්නවා. බුද්ධිය පොඩ්ඩක් ප්‍රගුණ කරලා හැම වෙලාවෙම හිතන්න පටන් ගන්න, බුද්ධිමත් කමින් තීරණ ගන්න පටන් ගත්තාම ප්‍රඥාව එකතු වෙනවා. ඉක්මනට ගන්න ඕන ඩිසිෂන් එක මොකද්ද? දැන් මේ වෙලාවේ ටක් ගාලා මම කරන්න ඕනේ. මොකද ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් එක. එතනින් එහාට පස්සේ අත්දැකීම. රයිට්. ඔක කමට කලින් වුණා. දැන් මම දන්නේ මේක මොකද? මේ පාර වැරදුනා. දැන් මම ඊළඟට මේ පාරෙන් යන්න ඕනේ. හරි. ආයෙ වරද්ද ගන්න මම මේ පාර ආයෙ. එතකොට අත්දැකීම් කියන එක my god ඒක ඇවිල්ලා වෙන ස්ට්‍රෝං එකක්. හරිද? හරියට මැනලා මේ හිතලා බලලා වුණා කරත් අර අත්දැකීම් ඒකනේ දැන් සමහරක් දැන් උදාහරණයකට අපේ අම්මලා තාත්තලා නිතරම කියනවා මෙයාව ආශ්‍රය කරන්න එපා, මෙයාව පොඩ්ඩක් බලන්න. දැන් මගේ තාත්තත් එක්ක මම හරියට රණ්ඩු වෙලා තියෙනවා. මගේ තාත්තා මගේ යාළුවෝ ඔක්කොම දන්නවා. හැම කෙනෙක්ම අපේ තාත්තා දන්නවා. ඉතින් මේ තාත්තත් ඉතින් ඒගොල්ලෝ යාළුවෝගේ ආශ්‍රය කරනවා මගේ යාළුවෝ. සමහරක් තාත්තා අඳුර දැක්ක ගමන් කියනවා අම්මයි තාත්තා අපේ අක්කලා වුණා. මෙයා නම් ඔයාලට හරියන්නේ නැහැ. එහෙම. ඒතර මම ඒගොල්ලොත් රණ්ඩු වෙලා තියෙනවා නෑ. ඕගොල්ලෝ කොහොමද කියන්නේ? හැබැයි කියපු දේවල් හරියන වෙලාවලුත් තියෙනවා. හරිද? එතකොට ඒගොල්ලෝ ඉතින් මම හිතන්නේ හැම වෙලාවෙම නෑ අපේ ගෙදර අම්මටයි තාත්තට වඩා මම දැනු. මේ මම ඉගෙන ගත්තා. අක්කලා දෙන්නටත් වඩා මම මේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ අත්දැකීම් එක්ක බලනකොට මම පොඩි. ඒගොල්ලෝ අපිට වඩා අත්දැකීම් තියෙනවා. ඒතකොට අත්දැකීම් වලට ගරු කළ යුතුම තමයි. මේ ගමන යන්න එපා කියලා අම්මයි තාත්තයි කිව්වොත් යන්න එපා.
මේ දේ කරන්න එපා කිව්වොත් කරන්න එපා. ඒගොල්ලෝ කියන්නේ මොකක් හරි ඒගොල්ලොන්ට දැනෙන ෆීලිං එකත් එක්ක. අත්දැකීමුත් එක්ක. ඉතින් ඒකින්ද ඔය ඔක්කොටම වඩා අත්දැකීම් හරි වැදගත්. එතකොට ඒවා තුලින් තමයි ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියන වචනේ. මං කියන්නේ ජීවිතේ සාර්ථකයි කියන එක. ජීවිතේ ඵලදායිතාවයක්. ඒ කියන්නේ ජීවිතේ අපිට සතුට ගෙන දෙන්නේ හැපිනස් කියන එක හොයාගෙන යනවා නම් ඒ හැපිනස් එක ඇතුලේ තියෙන්නේ ඔය හැමදේම ඉගෙනගෙන ගිහිල්ලා සතුට වෙන එක තමයි මං හිතන්නේ හොඳම දේ. ඒක ඇතුලේ සතුට හැටියට ගන්න ඕනෙත් නෑ. ඒක එන්නෙත් නෑ. මේ ගොඩාක් හැපි වුණාගේ කෑ ගහලා ඒක මේ සෙලිබ්‍රේට් කරන්නේ නෑ ඒ සතුට. එහෙම එන හැපිනස් එක ඉතාමත් මනුස්සකමින් ඉතාමත් නිර්හංකාරව ඉතාමත් අවංකවම සතුට වෙන්න පුළුවන් තමන්ටම අවංක වෙලා සතුට වෙන්න පුළුවන් සතුටක් ඇති වෙන්නේ අන්න එතනදී පමණයි. දැන් සුරාජ් ඔබ නර්තන ශිල්පයෙන් ඉහළටම ගිය කෙනෙක් හැටියට ඔය ශාස්ත්‍රයේ තව බොහෝ දෙනා ගැනත් ඔබ හොඳින් අධ්‍යයනය කරලා ඇති. මම අහලා තිනවා බෙලා හඩීඩ් කියන නිරූපණ ශිල්පිනිය ගැන. ඔබ නිරූපණයනොත් ඉහළටම ගිය කෙනෙක්නේ. ඇය මේ තමන්ගේ ජීවිතේ තමන්ගේ සතුටට වඩා අන් අයගේ සතුට ගැන හිතලා ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ තමන්ගේ සමීපතමය තමන්ගේ මේ කිට්ටුම කෙනා තමන්ව හැරයාවී කියන බය නිසා ඒ කෙනා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න යාව රඳවා ගන්න ඕනෑම දෙයක් කරන්න තමන්ගේ ගැන හිතන්නේ නැතුව පෙළඹිච්ච චරිතයක්. මම ඇය ගැන අහලා කියවලා තියෙන විදිහට. එතකොට දැන් සුරාජ් හිතනවද තමන්ගේ ජීවිතේ ගැන නොසිතා තමන්ගේ සතුට ගැන නොසිතා අන් අය වෙනුවෙන් ඒ කියන්නේ වෙනත් අය තමන් වෙත රඳවා ගන්න ඕනේ කියලා තමන්ව පාවිච්චි වෙන්නට ඉඩ හරින එක කොයිතරම්නම් දුරට හරිද වැරදිද මොකද වෙන්නේ ඔබ දකින්න හැටියට. ඒ කියන්නේ ඒක මානසිකව වෙන ගැටලුවක් නේ. ඒ කියන්නේ මනසින් ක්‍රියා කරන විදිහ තමයි මේ අනිත් කෙනා මාව දාලා යයි. එහෙම නැත්නම් අනිත් කෙනාව මට නැති වෙයි කියන බිය නිසා තමන් ගැන නොසිතා අනිත් අය ගැන හිතනවා. හරි ලස්සනක් ඒ. හරි වැදගත්. හරිම ලස්සන කතාවක්. එතකොට අපි බලන්න ඕනේ අනිත් කෙනා කවුද කියන කෙනා. ඒ කියන්නේ කවුරු වෙනුවෙන්ද මම මේ කැපකිරීම කරන්නේ කියන එක හරි වැදගත්. අම්මයි තාත්තයි ඔව්. පවුලේ අය ඔව්. මොකද අවසාන වෙනකන් ඉන්නේ ඒගොල්ලෝනේ ජීවිතේ. ඒතර තමන්ගේ ආදරවන්ති හරි ආදරවන්තයා විවාහක නම් ඒ බිරිඳ ස්වාමි පුරුෂයා නම් yes දරුවෝ. ඒ කියන්නේ වෙස්සන්තර ජාතකයේ අන්තිමටම මේ බිරිඳව දෙන්නේ. ඒක තමයි අන්තිමටම කැප කරන්න පුළුවන් දේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ ෆැමිලි ඉතින් ඊට පස්සේ හොඳම යාළුවෝ එහෙම එනවනේ. ඉතින් ඒ තමන්ට සුදුසු ඒ කියන්නේ සුදුසුම කෙනා නම් ඒ කෙනා වෙන ජීවිතය දෙන්න පුළුවන්. ඒ කෙනා වෙන කැපකිරීම කරන්න පුළුවන්. එහෙමයි කියලා හැමෝම වෙනුවෙන් කැප කරන්න බෑ. මගේ ඒක ඒ කියන්නේ අන්න අර අත්දැකීම් එක්ක ආපු දෙයක්. ඒ කියන්නේ එහෙම වෙලා මං අවසානයේදී මොකද මම නිදුක්කෙත්ත මම නිරෝගීව මම සුවපත් වෙත්තා. ඊට පස්සේනේ සියලු සත්ත්ව වෙන්නේ. ඒතකොට මම ස්ට්‍රෝං ඉන්න ඕනේ තව කෙනෙකුට හරි උදව් කරන්න. ඒතකොට මම කෙලින් හිටගෙන ඉන්න ඕනේ අනික් කටට උදව් කරන්න. ඒතකොට මං ගැන සිතිය යුතුයමයි. එතකොට මම විශේෂයෙන් මම ස්ට්‍රෝංලි ඉන්න ඕනේ හරියට. මේ මම ඔකට නියම කතාවක් කියනවා අර තියෙන කතාවක් මේ ඔබට නොසුදුසු පුද්ගලයා හමු වී ඔබ ඔහුට කතා කරේ නම් ඔබට වචන නැති වෙයි. ඔබට සුදුසු පුද්ගලයා හමු වී ඔබ ඔහුට කතා නොකරේ නම් ඔබට පුද්ගලයෙක් නැති වෙයි. එම නිසා ඔබට සුදුසු පුද්ගලයා හමු වී කතා කර පුද්ගලයාද වචනද දෙකම ඉතුරු කරගන්න කියලා. හරි ලස්සනයි ඒක. නැවත කිව්වනම් හොඳයි සුරාජ් ඒක. ඒ කියන්නේ මේකෙන් බොහෝ ගතියුත්තක් තියෙනවා. ඔබට නොසුදුසු පුද්ගලයා හමුවේ ඔබ ඔහුට කතා කරේ නම් ඔබට වචන නැති වෙයි. ඔබට සුදුසු පුද්ගලයා හමුවේ ඔබ ඔහුට කතා නොකරේ නම් ඔබට පුද්ගලයෙක් නැති වෙයි. එම නිසා ඔබට සුදුසු පුද්ගලයා හමුවේ කතා කරලා
පුද්ගලයාද වචනද දෙකම ඉතුරු කරගන්න. ඉතින් ඒ වගේ අපි ජීවිතේ කැප කරනවා නම් අපි ජීවිතේ මහන්සි වෙනවා නම් කවුරු වෙනුවෙන්ද අපි මහන්සි වෙන්නේ කියන එක හරි වැදගත්. එහෙම නැතුව අපි මේ දැන් සමහරක් වෙලාවට මේ සමහරු මම දැකලා තියෙනවා මේ ගෙදර වයිෆ් කෝල් කරනවා ගෙන්න එන්න කියලා කිසිම ගාණක් නැති මිනිස්සු ඉන්නවා. සමහරකට එයා රෑ තනියෙන් ඉන්න බුල දැන් අපිත් එක්ක මේකට කනබොන මිනිස්සු ඉන්නවා. ෆෝන් කරනවා කෝල් 20ක් තියෙන්නේ නිතරම අපි කියන මේ කෝල් කරනවා නේද පොඩ්ඩක් මේ ආසක ඒත් නෑ ගණන් නැතුව ඒකට ඒගොල්ලන්ට යාළුවෝ ලොකුයි තමන්ගේ බිරිඳට එහෙම වැඩි අසනීපයක් වුණාම අපිට බෑ එයාත් එක්ක ඉන්න එයා ළඟ අපි ඉන්නේ නෑ එයා ළඟ ඉන්නේ එයාගේ පවුල එයාගේ ළඟ එතකොට හරි සතුට වෙන්න ඕනේ කොහොම කරන්න ඕනේ නමුත් ඒගොල්ලෝ අපි අමතක කරන්න ඕනේ නෑ ඒගොල්ලෝ ළඟම ඉන්න ඕනේ තව කතාවක් කියන්න මේ මම මේ පොඩි වර්ක්ෂොප්ස් කරනවා පොඩි හාමුදුරුවොත් එක්ක අපි වර්ක්ෂොප්ස් කරලා තියෙනවා. ඒක දවසක් හාමුදුරුවන්ට මම චිත්‍ර වගේක් අඳිනවා. ඒක හාමුදුරු කෙනෙක් මම ඇඳුවේ. මේක මගේ අදහසක් නෙමෙයි. ඒ හාමුදුරු චූටි හාමුදුරු කෙනෙක් ඇඳනවා මේ අර ග්‍රහලෝක වගේ රවුන්ඩ් මෙහෙම ඇඳලා ඒ වටේ මෙහෙම ලෝකවල වගේ හදලා. තමන්ට සමීප පුද්ගලයන් කවුද කියලා අඳිනවා. ඊට පස්සේ සමීප කවුද? එහෙම ඈත් කරනවා. අර ඒ වගේ සර්කල්ස් හදා ගන්න ඕනේ. ඒක හරි වැදගත්. මම මේ චිත්‍රය දැක්කම මට මාර විදිහට අදහසක් ආවා. ඇත්තටම අර ඉන සර්කල් එක බලනවා. ඉන සර්කල් එක කියන්නේ වටේ දැන් ළඟම ඉන්න සර්කල් එක. ඊට එහා පැත්තේ සර්කල්ස්. එහෙම සර්කල්ස් ටික හදාගත්තට පස්සේ අපි හරි වැදගත් වෙනවා. අපි ඒ සර්කල්ස් විතරක් නෙමෙයි. අපි බිසිනේ. උදේ ඉඳන් හවස වෙනකන් අපි බිසි. අපි ඒ බිසි කියන දේවල් ටික ඔක්කොම ලිව්වොත් ඵලදායිතාවයකට බිසි වෙන්නේ පොඩ්ඩයි. ඉතින් මං කියන්නේ හැම වෙලාවම අපිට තියෙන වැඩ රාජකාරි දවසකට 10ක් වෙනවා 10ම ලියන්න. මෙහෙම ලිව්වම මේක කර යුතුයි. මේක කර යුතුයි. අන්න ඒ ටික විතරක් ඉම්පෝටන්ට්ලි හයිලයිට් කරපුවම අපි හරි ෆ්‍රීයක්. ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක පැත්තෙන් ගත්තොත් අපි හරි මේ කියන්නේ ඒක ඵලදායිතාවයේ පැත්තෙන් ගත්තොත් හරිම සීමිත ප්‍රමාණයක් අපිට කරන්න තියෙනවා. බලද්දි උදේ ඉඳන් අවසන අපි කරලා තියෙන ඇති දෙයක් නෙමෙයි. වැදගත් දේවල් දෙක තුනයි තියෙන්නේ. ඉතින් ඒ ටික විතරක් කරා නම් ඇති. හරිද? හරි. උත්තරේ ඇවිල්ලා ජීවිතේ කැප කරන්න කැමති ජීවිතේ ඕන දෙයක්. ලයිෆ් එක උනත් මගේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මගේ ජීවිතේ උනත් දෙනවා. ඊට අමතර මගේ ගැන අර මං කියන ක්ලෝස් සර්කල් එක ඇතුලේ මං මම මගේ ජීවිත කැප කරා. මොකද දන්නවද? ලංකා අපි මෙහෙම හිතමු රජ්ජුරුව වෙන ජනාධිපති වෙන්න ඕනේ කියලා හිතුවොත් පුළුවන්. කවදාරි දවසක පුළුවන්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා තව අවුරුදු මම වෙන්නේ නැහැ. හිතනවා මේ කවදාරි දවසක මම මේ රටේ නායකයා වෙනවා. පුළුවන් වෙන්න පුළුවන්. හිතුවොත් බැරි දෙයක් නැහැ. හැබැයි උනාට පස්සේ හැරිලා බලනකොට මම මගේ ජීවිතේ කොච්චර දේවල් කැප කරලා තියෙනවද? මගේ අම්මා තාත්තා මම අතහැරලා දාලා ඉවිල්ලා තියෙනවා. මගේ සහෝදර සහෝදරියන් අතහැරලා දාලා තියෙනවා. මගේ ආදරවන්ත මගේ බිරිඳ ඒ ඔක්කොම අතහැරලා දාලා අපිට සාර්ථක වෙලා ඇති වැඩක් තියනවද? නෑනේ. අන්න ඵලදායිතාවය කියන එක නෑ. ඉතින් මං හිතනවා අපි සතුටු වෙන්න ඕනේ. අපි නිදහස විඳින්න ඕනේ. ඒ සතුට විඳින්න ඕනේ අවංකවම. ඒ හැම දෙයකට කවදාරි දවසක මම අද මේ තැනට ඇවිල්ලා තියෙනවනම් මං කිසිම කෙනෙකුට කවදාකවත් ජරා වැඩක් කරලා නැහැ. කිසිම කෙනෙකුට නරක වැඩක් කරලා නැහැ. කිසිම කෙනෙකුට ශේෂ්ත්‍රයේදී කකුලෙන් කපලා ඇදලා මේ එයාගේ ගමනට විරුද්ධව මේ ගේම් කරලා ගේම්ස් අන්න වැදගත්. ගේම් එකක් කරලා නැහැ මම. මං අද මේ ඉන්නේ මම මගේ ගමන මං තනියෙන් ආවිලා. සමහරු මාව පහු කරගෙන ඕන තරම් යනවා. ඒගොල්ලන්ට මම යන්න දෙනවා. කමන්නේ. මම වැඩවලින් ෆයිට් කරනවා. මගේ රංගන ශිල්පීන් ඉන්නවා. මට අදටත් ගොඩාක් අය කියන්නේ. මේ ෆීල්ඩ් එකේ ජරා වැඩ කරන්නේ නැතුව ඉන්න එකම නළුවෙක් හැටියට මම කැමති ස්ටැබ්ලිෂ් වෙන්න කාටවත් කකුලෙන් ඇදලා මෙහෙම මේ ඇදලා තල්ලු කරලා දාලා මං හේ තැනට යන්න. ඒ පුද්ගලයාට ඒ අවශ්‍යතර දෙනවා. මගේ ගමන මම යනවා. ඒක තමයි මගේ එකම ප්‍රතිපත්තිය. අවසාන වශයෙන් බැලුවහම සුරාජ් කියන්නේ මේ
අනිත් අය ගැන හිතන්න ඕනේ නමුත් ඊට ඉස්සෙල්ලා තමන් ගැන හිතලා තමන්ට කොයිතරම්නම් දුරට වැදගත් කෙනෙක් වෙනුවෙන්ද තමන් මේ කැපවීම කරන්න කියන එක ගැන හිතන්න කියන එකනේ. ඔව් ඒ අපිට උදව් කරන්න ඕන වෙලාවට උදව් කරන්න ඕනේ හැමෝටම. නමුත් මං කියන්නේ අර මේ දැන් මේ මෙහෙම එකක් කිව්වොත් පොඩ්ඩක් එක මම තේරුම් කරලා දෙන්න තව විදිහට. දැන් මම දැන් මගෙන් ඕනම කෙනෙක් ඇවිල්ලා ඕන දෙයක් කිව්ලොත් උදව්වක් කිව්ලොත් මම කරන්න උත්සාහ කරනවා. මම ඒක ඕනම කෙනෙකුට සපෝට් කරන්න කැමතියි. මම සපෝට් කරනවා. ඕනම කෙනෙක් සතුට වෙනවා නම් මම මාත් කැමතියි ඒගොල්ලොත් ඒක සතුට වෙන හරි. හැබැයි මම කවුරු හරි මට ඇවිල්ලා කිව්වොත් නරක වැඩකට මේකට මේව කරන්න කියලා මම ඒවට කැමති නෑ. එතකොට තව කෙනෙක්ට ගහන්න මරන්න තල්ලු කරන්න මේ ගේම් එකක් දීලා මෙන්න මෙයාව මෙතනින් අයින් කරන්නේ නෑ. එහෙම කැමති නෑ. මම ඒ වගේ දේවල් වලට මම උදව් කරන්නේ. අනික් එක තමයි මං එහෙම උදව් කරත් මං හරි පරිස්සම් වෙනවා. මගේ මේ එනර්ජි එක මං තියාගෙන ඒ කෙනාට උදව් කරන්න. මොකද අපිට මේ සමාජය ඇතුළේ ඕන කෙනෙකුට උදව් කරන්න උදව් කරගෙන යන එකක් නෙමේක තියෙන්නේ. හැබැයි අපි හරි වැදගත් වෙන්න ඕනේ. සමහර දැන් උදාහරණයකට මේ කෙනෙක් මගේ ලක්ෂයක් ඉල්ලනවා. මගේ ලක්ෂයක් නැහැ. මම දන්නා මේ ලක්ෂය මම දුන්නොත් කවදාවත් මේක හම්බෙන්නේ නැහැ කියලා. ඊට වඩා ලේසි නේ. ලක්ෂය නැහැ 20000ක් තියෙනවා මේක තියාගන්න කියලා මම දීලා ඒක අමතක කළා දානවා. නැත්තම් අර ලක්ෂයක් දීලා අර යාළුවත් එක්ක තරහත් වෙලා ඒක බලාගෙන ඊට පස්සේ ඌට බයිනවා ඊට පස්සේ යාළුකවත් ඊට වඩා හොඳයි අර 20 දීලා මම මේ කැමති දෙයක් කරලා හිත හදාගෙන ජීවත් වෙනවා. හරි. එතකොට සුරාජ් දැන් අපි මෙහෙම හිතමුකෝ ඔබ බොහොම කඩවසම් තරුණෙක් සමාජයේ පිළිගත් කෙනෙක් ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක්. එහෙම කෙනෙක් හැටියට ඔබට ජීවිතේ ඔබත් එක්ක ගමනක් යන්න මුණ ගැහෙන කෙනා සමීපතම කෙනා අපි හිතුවේ නැති විදිහට කිසිම විදිහකින් ඔබට සහාය දක්වන්නේ නැති ඔබට ගෞරවයක් දක්වන්නේ නැති ඔබේ අගයක් දකින්නේ නැති වගේ කෙනෙක් වුණොත් එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ඉදිරි ගමනට මොකද වෙන්නේ? එහෙම කෙනෙක් මොන ගැහුනොත් මම මේ කියන්නේ. ඒක හින්දා තමයි මම තාම තනිකඩ ඉන්නේ. අපි උපකල්පනය කරලා කියමු එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. ඒක හින්දා තමයි මම තාමත් තනිකඩ ඉන්නේ. හේතුව ඔයා ඔය කියන එක්කනා එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මම කැමති ඔය කිප් එකට අනික් එක්කනා උදව් කරනවා. මගෙත් එකට යන ගමනක් යන මගෙත් එක්ක සපෝට් කරන මගෙත් එක්ක යාළුවෙක් විදිහට ෂෙයා කරගන්න පුළුවන් මේ සහ දැනුම අතින් කතා කරන්න පුළුවන් තනියට ඉන්න පුළුවන් එයත් එක්ක ඉන්න එක මට සතුටුයි කියලා හිතන අන්නේ එහෙම කෙනෙක් එනකන් තමයි මම මේ ඉන්නේ හරිද ඒක දැන් ඕක හරියම පුළුල් කතන්දරයක් අක්කේ දැන් මිනිස්සුන්ට ඕන කතාවක් කියන්න පුළුවන් මට අනන්තවත් මිනිස්සු කතන්දර කියනවා විවාහය සම්බන්ධයෙන්. සමහර කෙනා මම ඕන තරම් ගෑල් ළමයි ආශ්‍රය කරලා දෙනවා මට කසාදයක් බඳින්න බැරිද එක එක කතා කියලා. හැබැයි මම විවාහය කියලා හිතන්නේ පාර්ට්නර්ෂිප් රිලේෂන්ෂිප් කියලා හිතන්නේ වෙන කතන්දරයක්. එතකොට ඒ කතන්දරයට දැන් සමහරව හිතනවා ඔයා හොඳම කෙනා එනකන් ඉන්නවා කියලා. එහෙම එකකුත් නැහැ. මං කැමති මං පෞගේ කාලේ නම් මම මේ වචනේ කම්ෆර්ටබල් කෙනා කියලාත් පාවිච්චි කරා සමහරු මගේ යාළුවම කතා කරලා කිව්වා නෑ එහෙම හිතන්න එපා කම්ෆර්ටබල් කෙනෙක් එහෙම වෙන්නෙත් නෑ කියලා. ඒකත් හරි කියන්න පුළුවන්. දැන් අපි කියන දේවල් මගේ යාළුවෝ සමහරකට මේ දැන් කතා කරන වෙලාවල් තියෙනවා දැන් අපි සාකච්ඡා කරනවා. ඒකට එහෙම කියන්න එපා කම්ෆර්ටබල් කෙනා වාට හම්බෙන්නේ නෑ කම්ෆර්ටබල් කියලා කෙනෙක් නෑ කියලා. හරි ඒකත් වෙන්න පුළුවන්. අපිට අර දැන් ඔයාගේ හොඳම යාළුවාට හොඳයිනේ. ඒ කියන්නේ බොහෝ දුරට දැන හඳුනා ගැනීමක් තියෙනවනේ. ඔව්. එතකොට ටක් ගාලා ඕන දෙයක් යාට කියන්න හිතෙනවා. එතකොට අයියෝ මෙතන මගේ ඒ යාළුවා හිටියානම් කියලා හිතනවා. එතකොට මොනවා හරි දෙයක් තනියෙන් විඳිනකොට ඒක අනේ අරයත් හිටියානම් කියලා හිතෙනවා. එතකොට මේ හැම වෙලාවම එයා මතක් වෙන්න පුළුවන්. එතකොට මේ අන්න එහෙම ෆීලිං එකක් එනවා කියන්නේ එහෙම හැඟීමක් එනවා කියන්නේ අන්න එතනදී මං හිතනවා ඒක හරි කියලා.
ඒක එහෙම වෙන්නේ නැතුව මිනිස්සු කරන්නේ ඔය ගලප ගන්න කියන එකත් සමහරවිට ගැලපෙන්නේ නැහැ. අපි ගලප ගන්න ඕනේ. හරි. ගලප ගන්න ඕනේ. ගලප ගන්නත් යම් කිසි දුරකට ගැලපීමක් තියෙන්න ඕනේ. ඒ මොකද ගලප ගන්න පුළුවන් ගලප ගන්න පුළුවන් තව කෙනෙක් හම්බුනොත්. හරිද? එයත් අර මේ නම්මශීලී නම් අපිත් නම්මශීලී නම් අන්න හරි. හරිද? දැන් උදාහරණයකට මම කියන්නකෝ. මේ මම උදාහරණ ගන්නවා ගොඩක් කරලා. නෑ නෑ කොහොමද? ඒතකොට වැඩි පැහැදිලි වෙනවනේ. දැන් මම මගේ යාළුවා ගර්ල්ෆ්‍රෙන්ඩ් මගේ වයිෆ් එක්ක හරි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක හරි මගේ යාළුවෙක් කියලා අපි තර්කයක් ඇති වෙනවා කියනවා. ඒ තර්කෙදී මගේ වයිෆ් මං කියන එක කැමති වෙන්න ඕනේ නෑ. ඒකට අදාළ වෙන්න ඕනේ නෑ. නමුත් මගේ යාළුවගේ පැත්ත ගන්න එකත් තරහකාරී වැරදීනේ. හරි. එතකොට මොකද්ද අපි රිලේෂන්ෂිප් එක අතර වෙන්නේ? එහෙම වෙලා තියෙන අවස්ථා තියෙනවා අනන්තවත් තියෙනවා. ඒ කියන්නේ එයා අරයාගේ පැත්ත අරන් අරයව ලෙඩ් ඩවුන් වෙනවා. එතකොට මට මගේ යාළුවෝ එපා වෙනවා. හරි නේද? එතකොට මගේ යාළුවෝ එපා වෙනවා. එතකොට මං එයාත් එක්ක වෛරය ඇති කරනවා. මේ මනුෂ්‍ය ස්වභාවය. මං කියන්නේ එයාට කැමති වෙන්නේ කියලා. අකමැති වෙන තැන පොයින්ට් අවුට් කරන්න පුළුවන්. නමුත් හැම වෙලාවම අර එයා වෙනුවෙන් පෙනී සිටින්න ඕන අනෙක් එක්කලා. මේ අර අක්කා දැන් ගෙනාපු කාරණාව තමයි මේ ගේන්නේ. අර සපෝට් කරන්න ඕනේ. යන්න ඕනේ, එයත් එක්ක ඉන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ. එහෙමනම් මගේ තර්කේ වැරදි වෙන්න පුළුවන්. ඒකට වැරදි කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒකට සම්පූර්ණ විරුද්ධ වෙන්න නෙමෙයි මොකක් දැන් අපි හැම වෙලාවෙම රෙස්පෙක්ට් එක තියෙන ගෞරවය. මෙයා මේකට අකමැති වෙන මොකක් හරි හේතුවක් ඇති. මම ඒ පැත්තෙන් හිතලා බලවත්. ඕ එහෙනම් ඕනම තර්කයක් හදා ගන්න පුළුවන් අක්කේ. හරිද? ඕනම තර්කයක් ඕනම දෙයක් මේ ලෝකේ ඕනම දෙයක් අපිට බලන පැත්ත විතරයි වැදගත් වෙන්නේ. point of view POV මම බලන පැත්ත නෙමෙයි ඔයා බලන්නේ. මට මේ දේවල් පේන විදිහට නෙමෙයි ඔයාට පේන්නේ. හරිද? බලන විදිහත් එක්කයි අපිට පේන්න ගන්න. සා පාට වුණා. දැන් මේ මයික් එක මට කළු පාට පේන්න පුළුවන්. ඔයාට ඇෂ් එකක් පේන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. ඒක සාපේක්ෂයි. ඒකට ඒක point of view එක හරි වැදගත්. තර්ක කරන්න බෑ. මම කිව්වොත් නෑ මේක කළුම කියන්නේ නෑ. ඔයාගෙන නෑ මේක අඩු වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. හරිද? අපේ ඇස්මට්ටම 100%ක්ම හරි වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. සමහරු කන්නඩි දන සමහරු කන්න සමහරු එක හැක් වෙනවා සමහරු එක හැක් වෙනවා. සමහරු ඇස් පේන්නෙම නෑ සමහරු ඇස් පේනවා. මේක සාපේක්ෂයි. මේක එක එක කරන්න. ඒකට අපි හැම වෙලාවෙම බලන විදිහේදී අපි හැම වෙලාවම වැරදි කියලා බලන්නත් බෑ. පාරේ ඉන්න රස්තියාදුකාරේ මිනිමරුවෙක් පාතාලේ මිනි වැරදි කියලා බලන්නත් බෑ. එතකොට මොකක් හරි නේ හොඳ පැත්තකින් බලන්නත් පුළුවන්. point of view POV හරිම වැදගත්. ඒකයි මම කියන්නේ හැම වෙලාවම එහෙම තර්ක ඇති වෙන වෙලාවදී මම මේ කිව්වේ ඕනම කෙනෙකුට කියන්න පුළුවන් නෑ එන හස්බන්ඩ් කැමති එකට වයිෆ් කැමති වෙන්න ඕනේ. එහෙම ඒ කියන්නේ එහෙම තර්ක කරන්න පුළුවන්. ඒ දෙන්නට පස්සේ තර්කය කරන්න පුළුවන්. ඔයා කිව්වා අරක නම් මම ඒක නෑ. ඒක ඒ දෙන්නගේ සාකච්ඡාවක්. හරි මේක මේ වගේ දේවල් වෙලා තියෙන අනන්තවත්. එතකොට නෑ එහෙමයි කියලා හස්බන්ඩ් කැමති හැම දෙයකටම වයිෆ් කැමති වෙන්න ඕනෙත් නෑ. ඔව් ඒක තමයි ඒ කාර්යයේ එහෙම ඒකුත් නෑ. ඉතින් ඒකින්ද හරි වැදගත්. ඒකින්ද point of view කියන්නේ අපි බලන විදිය හරිම වැදගත්. ඕන දෙයක් ඕන විදියට බලන්න පුළුවන්. මේ අර චිත්‍ර අඳිනකොටත් තියෙන අපගෙඩියක් එහෙම තියලා එහෙම අඳිනකොට මට පේන පැත්ත තමයි මං අඳින්නේ. ඔයාට පේන පැත්ත ඔයා අඳින්න. එතකොට එක එකනට පේන පැත්ත හරි වැදගත්. මේ සමහරක් කරාට මට පේන්නේ නැති දෙයක් ඔයාට පේන්න පුළුවන්. ඉතින් ඒකින්ද ජීවිතය කියනත් ඒකයි. ඒ වගේ හැම වෙලාවෙම. එතකොට ඔයා කියපු කාරණාවදී අපි හැම වෙලාවෙම ඔය ප්‍රශ්න ටික ඔක්කොම හරි වැදගත්. ඒ කියන්නේ තමන්ගේ සාර්ථකත්වය ගැන හිතන කෙනෙක්. එතකොට සහ මමත් කැමති එයාගේ සාර්ථකත්වය ගැන හිතන්න. එයාගේ ජීවිතෙම කැප කරන්න ඕනේ නෑ. එහෙම එකක් නෑ. මම කැමති ඒක තමයි මම මාර මේ වාතයක් හරිද මගේ යාළුවෝ කියනවා එනවා. මගේ යාළුවෝ කියනවා මං එන වාතයක් කියලා වෙන්න ඇති. හරිද? දැන් මට තෝරගන්න ගියාම හරි අමාරුයි. ඒකයි මම තාම තනිකඩ ඉන්නේ. මම කියන්නේ ඒක හරි කොම්ප්ලිකේටඩ් නෙවෙයි. නමුත් අක්කේ ජීවිතේ සහකාරී හින්දා
තමන්ගේ පාර්ට්නර් හින්දා ජීවිතේම නැති වෙන්න පුළුවන්. මෙතනින් එහා මුළු ජීවිතේම එපා වෙන්න පුළුවන්. හරිද? මේ ලස්සන ජීවිතේ තව කෙනෙක්ින්ද ඇයි අපි වෙනස් කරගන්නේ? හරිද? ඉන්න හරි කෙනා හම්බෙයිද නැද්ද දන්නේ නැහැ. මම කියන්න මටත් හරි කෙනා හම්බෙයිද කියලා. නමුත් වැරදි කෙනා හම්බෙලා විනාශ වෙනවට වඩා මෙහෙම ඉන්න එක හරි නිදහස්. මම දැකලා තියෙනවා ළමයි හදලා තැන් වල සමහරු කසාද බෙදලා 2 3 කොම්ප්ලිකේටඩ් නේ මේ ඔක්කොම. හරිද? ඒතර වගකීම් කියන එකෝ කෙනෙක්ව කසාද බඳිනවා නම් විවාහ වෙනකොට පොරොන්දුවක් වෙනවා නම් මම මේ කෙනා බලා ගන්නවා මගේ ජීවිත කාලෙම කියලා පොරොන්දු වෙනවා නම් දිවුරා පොරොන්දුයිමි කියලා වචනේ පාවිච්චි කරනවා නම් ඒක කරන්න ඕනේ. හරිද? ළමෙක් හදලා ඉවරලා ඒ ළමයාගේ ජානවල ඔයාගේ එයාගේ දෙන්නගේම මේ ජාන තියෙනවා නම් හරිද? දෙන්නගේම ලේ වලින් එකතු වෙලා හරි මොන හරි දෙයකින් හැදුනා නම් සයන්සින් විද්‍යාව අනුව පැහැදිලි කරන්න ඕනේ. ඒ කෙනා බලා ගන්න ඕනේ. ඒක වගකීමක්. එහෙම අතාරින්න බෑ. හරිද? මේ හැමදේම පැලයක් හිටෙව්වත් ඒක බලා ගන්න ඕනේ. ගහ බල්ලෙක් ගෙදරට ගෙනාවත් බලා ගන්න ඕනේ. තමන් වටේ තියෙන හැමදේම ඒ හා සමාන. තමන්ට යුතුයකමක් තියෙනවා. යුතුයකම් සහ වගකීම් කියන දේත් ප්‍රධානම දේ තමයි ඒ දේවල් කරන්න ඕනේ. ළමයි හදලා තැන් වල දාලා අනික එක සමහරු හම්බ කරන්න කියලා යන මේගොල්ලන්ට හම්බ කරන්න කියලා ගිහිල්ලා වෙන සම්බන්ධකම් ඇති වෙන ඒවා නැති කරගන්න. ඒතකොට ඒ හම්බ කරලා හම්බෙන්නේ නැහැ මේකත්. ඒ මිනිස්සු විසින් මේ ජීවිත කොම්පලෙක්ස්. හොඳ තැනකට ආවේ සුරාජ්. දැන් ඇත්තටම මේ දෙමාපියන්ගේ ගැටලු නිසා බොහෝ දුරට දරුවන් අතරමං වෙනවා. ඒ කියන්නේ දරුවෝ අතරමැදියෝ බවට පත් වෙනවා. විසඳ ගන්න බැරි ප්‍රශ්න හින්දා. මෙතනදී ඔබ දකින්නේ දරුවන්ගේ මානසික තත්ත්වයට මේ දෙමාපියන්ගේ කරදරකාරී තත්ත්වයන්, ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයන් වල බලපෑම ඒ දරුවන් සමාජයට වැඩිහිටියෝ විදිහට පෙනී හිටින කාලේ වෙනකොට කොහොමද බලපාන්නේ? ඔබ දකින්න විදිහද? මොකද ඔබේ නිවහන තුලත් සහෝදරියන් තිදෙනෙක්, ඔබ දෙමාපියන් මේ හැමෝම එකමුතුව කටයුතු කරපු වටපිටාවක් නේ. සහෝදරියන් දෙදෙනෙක්. ඒ වටපිටාවෙන් පරිබාහිරව අපි හිතමු ගැටලුකාරී තැනක ඉන්න දරුවෙක් දෙදෙනෙක් වගේ නම් ඒ අය පුංචි අවදීදී මේ අත්දැකීම ලබන්නේ. ඒගොල්ලෝ සමාජයට වැඩිහිටියන් විදිහට පෙනී හිටින කාලේ වෙනකොට මේ පවුල තුල තියෙනා වූ ගැටුම්, දෙමාපියන්ගේ ප්‍රශ්න කරදර කොයි විදිහටද එයාලගේ පෞරුෂයට බලපාන්නේ? සමහර වෙලාවට තව දෙයක් එකටම එකතු කරන්න ඕනේ. එක්ක මව සමග විතරක් දරුවන් ජීවත් වෙනවා. එහෙම නැත්නම් පියා සමග විතරක් දරුවන් ජීවත් වෙනවා. මේ දරුවන් සමාජයට එනකොට මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ? අපි ඔක මෙහෙම බලමු. දැන් සමහරව කියනවා දැන් දෙන්නේ කසාද බැඳලා දරුවෙකුත් ඉන්නවා. එතකොට මේ දෙන්න හැපි නෑ. එතකොට ගොඩාක් ප්‍රශ්න ඉන්නවා. එතකොට වයිෆ්ගේ පැත්තෙන්, ලේඩිගේ පැත්තෙන් බලද්දී එයාට මේක හරදාලා ගිහිල්ලා වෙන කෙනෙක් බඳින එක සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට අයිතියක් තියෙනවා. හරිද? දෙන්නෙක් අරන්ඩු වෙවි හැමදාම තුවාල වෙවි තුවාලයක් වගේ පැස්ස වෙනට වඩා මේ දෙන්නත් ඩිවෝස් වෙන එක සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අද සමාජයේ අනන්තවත් වෙන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අර ළමයාට අම්මයි තාත්තා දෙන්නම ඕනේනේ. එතකොට දැන් අපි දැන් මෙච්චර දෙලා කතා කරේ, අපි දෙන්න කතා කරේ අක්කේ ආත්මාර්ථකාමී හැඟීම් ගැන නෙමෙයිනේ. අපි දෙන්නම කතා කරේ මේ සමාජය තුළදී අපි ඉන්නකොට අපි අනික් මිනිස්සු ගැන හිතන එක. එතකොට දැන් අහපු හැම ප්‍රශ්නයකමදී ඔය උත්තරේ තිබ්බනේ, ඔය ප්‍රශ්නේ තිබ්බනේ. ඒ කියන්නේ අනික් කෙනා ගැන හිතන එක, අනික් කෙනා වෙනුවෙන් වැඩ කරන එක. එතකොට මේ ළමයා ඇවිල්ලා කිසිම දෙයක් දන්නේ නැතු සමාජයට එන්නේ. ළමයා අපේ අනාගතයට වඩා එයාගේ අනාගතය ලොකුයි. එතකොට ළමයා ගැන සිටිය යුතුම තමයි. ඒක එක. මං කිව්වේ අර ලියනවා නම් ඒක. අපේ අම්මලා තාත්තලා 100% සතුටු වෙන්නේ නැහැ සමහරක් අය. නමුත් ඒගොල්ලෝ අපි වෙනුවෙන් හිටපු අවස්ථාව දෙනවා. කැපකිරීම කරලා දෙනවා. අපේ අම්මයි ගොඩාක් දුක් විඳලා තියෙනවා. මේ තාත්තත් එහෙමයි. ඉතින් මේ විශේෂයෙන් අම්මා
මාර විදිහට දුක්කින්ද අපි වෙනුවෙන්. ඉතින් ඒවා හැම කෙනෙක්ම එහෙම හැම අම්මා කෙනෙක්ම ඒ දුක් විඳීම් වෙනවා. එතකොට අන්න ඔන්න ගලප ගන්න එක එන්න පුළුවන් එතෙන්ට. ඒතර ළමයා හින්දා සමහරුන්ට ගොඩක් දේවල් කැප කරන්න පුළුවන්. මොකද ඒක කිසිම ළමෙක් කැමති නෑ වෙන තාත්තා කෙනෙක් එක්ක හරි වෙන අම්මා කෙනෙක් හරි මේ දෙන්න ඈත් වෙනවට. පුළුවන් නම් කියන්න ඔයා මට පෙන්නලා මේ ළමයි කැමති අම්මයි තාත්තයි ඈත් වෙනවාට කියලා. හැම ළමයෙක්ටම තාත්තා කොච්චර නරක මිනිසෙක් වුණත් ඒ ළමයට ඒ තාත්තා ඕනේ. අම්මා කොච්චර නරක වුණත් ඒ අම්මව ඕනේ. ඕනම දරුවෙක් ඒ හැදුනම ඒගොල්ලොන්ගේ සුවඳත් එක්ක ඒ සෙනෙහසත් එක්ක ළමයෙක්ට ඉස්සලාම දැනෙන්නේ අම්මගේ තාත්තගේ සුවඳනේ. හරිද? සුවඳ තමයි වැදගත්. ඉස්සලාම අපිට දැනෙන ටේස්ට් එක ස්මෙල්. ස්මෙල් එක හරි ස්ට්‍රෝං. ඒක හෙන ඈතක ඉඳලා එන ස්මෙල් එකක්. අපිට පේන්නේ නැති තැනක ඉඳලා වුණා ස්මෙල් එකක් එන්න පුළුවන්. දැන් මට මෙතන පේන්නේ නැති තැනකින් මට සුවඳක් එන්න පුළුවන්. ඇහෙන්නත් පුළුවන් එක්තරා ප්‍රමාණයක් ශබ්දය කියන එක. නමුත් සුවඳ හරි වැදගත් ප්‍රබලයි. ඒ සුවඳ තමයි අදටත් ඔයාට හෝ මට හෝ අම්මගේ තාත්තගේ සුවඳ මතකයිනේ. දාඩිය දාගෙන හිටියත් ඒ සුවඳ මතකයි. හරිද? දාඩිය සුවඳ වුණත් අපිට ගඳක් නෙමෙයිනේ. අම්මගේ තාත්තගේ ඒක ගඳක් හැටියට අපිට දැනෙන්නේ නැහැ. එතකොට ඒක සුවඳක් හැටියට දැනෙනවා. එතකොට අපි අර කොච්චර අර ගමනක් ගියත් අපි අම්මගේ තාත්තගේ දාඩිය දාගෙන ගියත් එයාගේ බදාගෙන නිදා ගන්න අපි කැමතියි. ඒකේ තමයි නිින්ද යන්නේ අපිටනේ. ඉතින් ඒක හරිම වැදගත්. එතකොට හැම වෙලාවම දරුවෙක්ට අම්මයි තාත්තා දෙන්නම දරුවා ගැන හිතන්නම ඕනේ. එහෙම නැත්තම් සිංගල් මදර් කන්සෙප්ට් එක ඇතුලේ පුතෙක් හැදෙනවා නම් ඒ පුතාට හරි තාත්තා කෙනෙක් බලලා පර්සනැලිටි හදාගෙන තමයි දරුවෙක් හැදෙන්නේ. අම්මා කරපුත් එකට පොඩි කූඹියෙකුට සතෙකුට බයයි නම් අර පිරිමි දරුවත් ඒකට බය වෙනවාම තමයි. හරිද? ගෙදර පිරිමියෙක් ඉන්න ඕනේ සමහර තැන්වල ඩිසිෂන්ස් ගන්න. ඒක බලාගෙන තමයි දරුවෝ ඩිසිෂන්ස් ගන්න. ඒකෙම අනිත් පැත්ත තියෙන දුවෙක් ඉන්නවනම් දුව අම්මා විදිහට තාත්තා දුවට ඕනෙමයි. පිරිමියෙක් ස්පර්ශ කරනවා නම් තාත්තගේ ස්පර්ශය වැදගත් වෙනවා. ඒ ස්පර්ශයෙන් හින්දා තමයි එයා බය නැතුව තව කෙනෙක් අත ගන්න හැරි අල්ලන්නේ හැරි. නැත්තම් ඒ ළමයාට පිරිමියෙක් ළඟට යන්න බයයි. බීතිකාවක් එනවා. බීතිකාවක් එනවා. ඇයි අර සහ අම්මත් දාන්නේ දැන් ඕනම කෙනෙක්ට අපි කියනනේ දුවෙක්ට කියනවනේ කිසිම පිරිමියෙක් ළඟට යන්න එපා වෙන. ඊට පස්සේ එයාට එයාගේ ආදරවන්තය හරි අල්ලනකොට ලොකු බයක් එනවා. සමහරකට ඒකට අසීමිත කැමැත්තක් ඇති වෙනවා. ඒ සමහරකට අසීමිත අකමැත්තක් ඇති වෙනවා. මේවා මාර ප්‍රශ්න හරිම ලොකු. මං හිතන්නේ සිටිය යුතු නමුත් නොසිතන දේවල්. සිටිය යුතුම තමයි. මොකද ඒගොල්ලෝ තමයි ඊළඟට මේ සමාජයේ රට ලෝකේ අරගෙන යන්නේ. ඒගොල්ලෝගේ සිතුවිලි තමයි ඊට පස්සේ එන්නේ. ඊට පස්සේ ඒ සිතුවිලි වලින් තමයි ලෝකේ වෙනස් වෙන්නේ. ඒ සිතුවිලි අනික සමහරක්කට ළමයිගේ කලාත්මක දේවල් වලට ඒගොල්ලෝ තේරුම් ගන්න බෑ දෙමව්පියන්ට. ඒගොල්ලෝගේ දක්ෂතාවයන් තේරුම් ගන්න. හැබැයි ඕකෙම අනිත් පැත්තකුත් තියෙනවා. සමහරු මාර විදිහට ළමයි වෙනුවෙන් ජීවිතේ කැප කරනවා. සමහරු මාර විදිහට ළමයිට ශක්තියක් ළමයි ගැනම හිතනවා. ඒ කියන්නේ සමහරු මේ මම දන්න යාළුවෝ ඉන්නවා ට්‍රිප් එකක් යන්න හෙට දරුවට එක්සෑම්ස් එළියට යන්නේ නැහැ හෙට පුතාට දුර. එහෙම ඉන්න යාළුවෝ ඉන්නවා අනන්තවත් ඉන්නවා. සහ මේ යාළුවෝ පාටි එකක් තිබ්බත් අම්මයි තාත්තා එළිය ගිහින් අපි ඩාන්සින් කරන කට්ටිය ඉන්නවා මේ අම්මයි තාත්තා එළිය ඇවිල්ලා ඉන්නවා ළමයා ඩාන්ස් කරලා ඉවරනකම්. මේ තාත්තේ දෙන්න තාත්තා සමහරු ඉන්න රස්සාවෙන් අස්සෙලා යනවා ළමයාගේ වැඩවලට. එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද දරුවෝ එක. මොකද දරුවෝ එක වෙන්නේ ලෝකේ ඉස්සරහට ගෙනියන්නේ ඒගොල්ලෝ. ලෝකේ වෙනස් කරන්න ඒගොල්ලෝ. සිතුවිලි වලින් ලෝකේ වෙනස් වෙනවා. ඒගොල්ලෝගේ අදහස් වලින් ලෝකේ වෙනස් වෙනවා. ඒ දරුවාගේ සාර්ථකත්වය අසාර්ථකත්වය පිටිපස්සේ දෙමව්පියෝ සිටිය යුතුයි. සිටිනවා අනිවාර්යයෙන්. එතකොට ඒ හා සමානව ලෝකේ වෙන කෙනා වෙනුවෙන් විනාශයක් වුණොත් ඒකට දෙමව්පියෝ වගේ කිය යුතුයි. ඒකින් තව කෙනෙක්ගේ ජීවිතේ ලොකු හානියක් සිද්ධ වුණොත් දැන් අපේ තාත්තයි අම්මයි මගේ මනුස්සකම ඉගෙනුවා හරියටම.
හරියට කෑ ගහනවා දැන් සමහරකට මං යාළුවෙක් එක්ක තමයි අර යාළුවට පොඩ්ඩක් කතා කරන්න ඇයිවා කතා කරන්නේ. දැන් අපි ගෙවල් වල එහෙම තරහ වෙලා ඉන්නත් බෑ අම්මයි තාත්තත් එක්ක. මේ කතා කරන්නේ නැතුව හිටියත් දවස් දෙකකින් කතා කරනවා. අනික් එක මේ හැම වෙලාවම මේ ඔය කාට හරි කතා කරනවා හරි වැදගත් විදිහට කතා කරන්න කියලා හරියට බයිනවා. ඉතින් මිනිස්සුන්ට ගෞරවාන්විතව කතා කරන්න. ඉතින් ඒ වගේ හොඳම මනුස්සකම තිබ්බ දෙන්නෙක් තමයි මගේ අම්මයි තාත්තා. ඒ මනුස්සකම තමයි මං ඉගෙන ගත්තේ අද වෙනකම්. කිසිම කෙනෙකුට අසාධාරණයක් කළා නැහැ. කාගේවත් දෙයක් බලෙන් අරගෙන නැහැ. කිසිම කෙනෙකුට වැරද්දක් කළා නැහැ. පොළු තියලා නැහැ. හරිද? මේ ගේම් දීලා නැහැ. මමත් ප්‍රතිපත්තියක් වශයෙන් මමත් ඒක ඉස්සරහට ගෙනන්නේ පුළුවන් තරම් උත්සාහ කරනවා ඒගොල්ලෝ වගේ ජීවිතේ. ඒක තමයි මනුස්සකම කියන්නේ. ඒ මනුස්සකම ඉස්සරහට ගෙනෙච්චොත් මං හිතනවා ඊළඟ පරම්පරාවත් අපි දිහා බලාගෙන ඒක කරයි කියලා. අනිවාර්යයෙන්. සුරාජ් දැන් අපි සමාජයේ බොහෝ තැන්වලදී තව කෙනෙක් එක්ක තවත් අයත් එක්ක කතා බහ කරන අපේ අදහස් වමාරු කරගන්නේ කතා බහ තුළින්. හැබැයි ඔබට හිතෙන තැන් තිබිලා තියෙනවද නිහඬ බව කියන එක හරි වැදගත් කියලා? ඔව්. නිහඬ බව තමයි හොඳ මියුසික් එක. Silence is the best music කියලා කියනවා. අන්න අර කලින් කිව්ව කතාව තමයි කියන්නේ වචන කියන දේවල් හරිම පරිස්සමෙන් පිට කරන්න ඕනේ. මේ දැන් මම මේ කියන වචනේ මෙහෙම යනවා. මේක මේ විශ්වයේ යනවා. හොඳ දෙයක් කිව්වත් යන නරක දෙයක් කිව්වත් ඒකේ වචන හරීම කල්පනා. වචන කියන්නේ මාර පවර්ෆුල් ප්‍රබලත්වයේ වචන කියන්නේ හරීම වෙනවා. ඒකනේ මේ වචන තන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වලින් තමයි සින්දුවක් කෙනෙක්ගේ ගීතයක් ගායනා කරලා තව කෙනෙක්ගේ මනස වෙනස් වෙනවා. එතකොට යක් ජීවිතේ වෙනස් වෙන පුළුවන් වචන වලින්. එතකොට පිරිත් එතකොට හැම ආගමකම තියෙන දේවත්වයෙන් දෙවියන්ට කතා බහ කරන්න මියුසික් තියෙනවා. එතකොට ඒ කියන්නේ වචන. එතකොට අපිට සෙත් කවි එතකොට මේකෙම නරක දේවල් ඇස්වාකට ඔය ඔක්කොම මේ වචන වලින් මේ යන්නේ. ඉතින් මේ මන්ත්‍ර එතකොට ඔය ඔක්කොම මේ වචන වලින් තමයි තව කෙනෙක්ගේ මානසික මට්ටම නැති කරන්න පුළුවන් වචන වලින්. තව කෙනෙක් රිද්දන්න පුළුවන්. තව කෙනෙක් මේ ගොඩක් මේ අසාර්ථක කරන්න පුළුවන්. ඒක අනිත් පැත්තකුත්. ඒකින්ද හරිම වචන කියන දේ හරිම වැදගත්. එතකොට අපි කල්පනා කරන්න ඕනේ හැම වෙලාවම මම ඒ කියන්නේ කියන්න කලින් ඒ කියන්නේ දෙපාරක් හිතන්න කියලා කියන්නේ. ඒතර මම වචනයක් පිට කරන කලින් හරියට කල්පනා කරනවා. එහෙම වුණොත් බැරි වෙලා හරි සිද්ධ වුණාට පස්සේ අඩුම ගානේ ඒක වැරදි නම් සෝරි කියන්න ඕනේ. ඉතින් එහෙම අපි අපේ වචන පිළිබඳව හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒක හරිම වැදගත්. ඉතින් එහෙම නැත්තම් සයිලන්ස් කියන එකෙන් හරි නිදහසක් දැනනවා. ඒ කියන්නේ අපි මොකුත් කියන්නේ නැතුව ඉන්න තාක්කල් අපි සමහරක් ඒවාට කියන්න ඕනේ නැහැ. සමහරක් ඉස්සරහට ඇවිල්ලා මම මෙහෙමයි මේක වැරදි. එහෙම කියන්න ඕනේ නැහැ. දැන් සමහරකට මට හැදිලා තියෙනවා කට කතා ගොඩාක්. මම ඇවිල්ලා මෙහෙමයි කියන්න ඕනේ නැහැ. මම හරියට හිටියොත් මට ඒ ඇති. මගේ ළඟම ඉන්න සර්කල් එකේ කට්ටිය මගේ ළඟම සර්කල්ස් වල ඉන්න කට්ටිය දන්නවනේ මාව කවුද කියලා මට එතනින් එහාට අදාළ නැහැ. මම මෙහෙමයි කියලා සමාජයේ මම වෙන පුද්ගලෙක් වශයෙන් පේන්න ඕනේ. මේ මමම තමයි යන්නේ. හරිද? මම ජීවත් වෙන්නේ මට ඕන විදියට මම නිදහසේ ඉන්න විදියට. එතකොට මම නළුවෙක් හැටියට මම වෙනම ප්‍රතිරූපයක් මවාගෙන ජීවත් වෙන්න ආස නැහැ. මොකද කවදාරි දවසක මේ ඇඳුම ගලවලා තියලා මම ආයෙ බහින්න ඕනේ පල්ලයට. ඉතින් ඒකින්ද රංගපාන වෙලාවට මම රංගපානවා. මගේ වෘත්තිය මං කියවනේ. වෘත්තිය ඇතුලේ ඕන කියලා මට බයින්න පුළුවන්. ඕන කෙනෙක් මට විවේචනය කරන්න පුළුවන්. හොඳ කියන්න පුළුවන්. එතකොට මාව රිජෙක්ට් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒ පර්සනල් ලයිෆ් එක මං කවදාකවත් මේ එළියට දාගෙන මම ඒක ඇතුලේ මේ සල්ලි හම්බ කරගෙන මම පර්සනල් ලයිෆ් එක පෙන්නගෙන එහෙම යන්න කැමති කෙනෙක් නෙමෙයි. මිනිස්සුන්ට පෞද්ගලික ජීවිතයක් තිබිය යුතුයි. ඒක පෞද්ගලිකයි. පෞද්ගලිකව තියාගන්න. ඒ පෞද්ගලික සමාජගත කරොත් එහෙම ඔයාලට සිද්ධ වෙනවා
හැම වෙලාවම පෞද්ගලික ජීවිතය සමාජගත කරන්න. එතකොට වට පෞද්ගලික ජීවිතයක් නැහැ. එතකොට මිනිස්සු පෞද්ගලික ජීවිතය නිතර සමාජගත කර සමාජය දකින්නම මිනිස්සු අන්න පෞද්ගලික ජීවිතය ගහන්න පටන් ගන්නවා. එතකොට මිනිස්සුන්ට පෞද්ගලික ජීවිතය වැදගත් වෙනවා. හරිද? ඒක පෞද්ගලික ප්‍රතිභාවක් තියෙනවා නම් ඒක නිදහසනේ. සහ අපිට යන්න ගයක් තියෙන්න ඕනේ. ගෙදර ගිහිල්ලා නිදහසේ තේ එකක් බීලා සරමක් ඇඳගෙන හරි ෂර්ට් එකක් නැතුව හරි තේ එකක් බීලා නිදහසේ ඉන්න තැනක් තියෙනවා. නිදහස ගයක් තියෙනවා. ගොඩක් අයට මේ හෝම් කියන මම මේ හෝම් කියලා කියන්නේ ගෙදරම නෙමෙයි. හෝම් කියන එක ඇවිල්ලා තමන් කැමති නිදහස් තැනක් වෙන්න පුළුවන්. ඒක හෝම් එකක්. ඒ හෝම් කියන එක හරි වැදගත්. You have to have a home to go back and settle. Rest කරන්න. retire වෙන්න. හැමෝම retire විය යුතුයි. retire වෙන්න තියෙනවා. ඒ ඇවිල්ලා යම් කිසි කාලයක තමන්ට බැරි වුණාම යන්න තැනක් තියෙන්න ඕනේ. ඒ තැන හරි කම්ෆර්ටබල් විදිහට තියෙන්නත් ඕනේ. මොකද එතන ගිහිල්ලා ආයෙ ඉන්න බැරි නම් ආයෙ සමාජගත වෙන්න හදනවා. ගොඩක් ලංකාවේ වෙලා තියෙන එක. ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙන මේ මිනිස්සු වැරදි පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය කියන දෙක පටලවාගෙන තියෙනවා. ඒගොල්ලෝ වෘත්තීය ජීවිතය කියලා පෞද්ගලික ජීවිතයත් එළියට පෙන්නන ගන්න කරනවා. ඊට පස්සේ වෙන්නේ කාලයක් ගියහම පස්සේ ඒගොල්ලොන්ට යන්න තරක් නැහැ. ගියාම පෞද්ගලික ජීවිතේ හරි අවුල්. ඇයි එතන කම්ෆර්ටබල් නැහැ. එතන මේ නිදහස් නැහැ. ඊට පස්සේ ආයෙ සමාජගත වෙන්න හදනවා. එතකොට මේ ඒක හරි මේ එතකොට එතන ඉන්නත් බෑ මෙතන ඉන්නත් බෑ. එතකොට ආයෙ අතෙන්ට වැටෙනකොට කවුරුත් නැහැ. විශේෂම රංගන ශිල්පීන්ට වෙච්ච දෙයක් මේක. ගොඩාක් කට්ටිය වයසට ගියාම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හදාගත්ත දේවල් තිබ්බේ නෑ සමාජයේ. අපි දැකලා තියෙනවා. ගොඩාක් වෙලාවට ගොඩාක් ලස්සනට ජීවත් වුණා. හරිම අවසනාවන්ත විදිහට අපේ නැති වුණා. ඒ නැති වුණේ ඒගොල්ලොන්ට නිදහස් පෞද්ගලික ජීවිතයක් නැති වුණ එක. අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ අපේ පෞද්ගලික ජීවිතේ නිදහසේ ලස්සන තැනක් කරගන්න. හෝම් කියන එක හොඳ තැනක් කරගන්න. ඒකට මහන්සි වෙන්න. මොකද කවදා හරි දවසක එතෙන්ට යන්න වෙනවා. ඒකට ගිහිල්ලා නිදහසේ ජීවත් වෙන්න ඕනේ. ඒක එතකොට අපිට පොඩි කම්ෆර්ටබල් එකක් අපිට සතුට වෙන්න පුළුවන්. දැන් මට මෙතන හොඳයි. දැන් ආයෙ බොරුවට යන්න ඕනේ. ඔය කට්ටිය වෘත්ති කරගෙන ගියේ දැන්. කියලා. පිට රටවල් වල ගොඩාක් මේ ඒක එකක් ඉතින් ඒගොල්ලෝගේ ආර්ථික මට්ටමත් එක්ක ඒගොල්ලෝ හදාගත්ත එකක් තියෙනවා. ගොඩාක් අපි බලනකො ආස නළුවෝ ඉඳලා හිටලා ඔස්කා එහෙම එනකොට අපි හරි ආසයිනේ ඒගොල්ලෝ බලන්න. ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලාත් අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ කිසිම ඉන්ටර්විව් එකක් දැකලත් නැහැ, ආටිකල් එකක් දැකලත් නැහැ, මොකුත් නැහැ. හැබැයි ඔස්කා එක ඇවිල්ලා මේ ළඟදී කෙවින් කොස්නර් ආවා, ලියනාඩෝ ඩිකැප්‍රියෝ මේ ළඟදී ආවා. හරි ආසයි ඒගොල්ලෝ දකින්න මිනිස්සු. හරිම ආසයි මිනිස්සු. ඒ මිනිස්සු ඒ හේතුව ඒගොල්ලෝ ආදරය කරේ චරිතවලට. ඒගොල්ලෝ ආදරය කරේ නළුවට. එයාගේ පෞද්ගලික ජීවිතේ එයා කවුරු එක්ක යාළුවා ඉන්නවා කවුරු කසාද බැඳගෙන අපිට අදාළ නැහැ. අපි වැඩකුත් නැහැ. එච්චර. එතකොට සුරාජ් දැන් ඔබ වෘත්තීය මට්ටමින් රංගනයේ නිරත වෙනවා වගේම ව්‍යාපාරිකයෙක් හැටියටත් ඔබගේ කටයුතු කරගෙන යනවා. මට ආව වෙලාවිකව මම මේ ඇඳගෙන ඉන්නෙත් මගේම බ්‍රෑන්ඩ් එකක් කියලා. ඔව් මේක වීර් ෂර්ට් වීර් බ්‍රෑන්ඩ් එක. දැන් ඇත්තටම රංගනය කරගෙන යන අතරේ මේ වගේ ව්‍යාපාරික කටයුත්තකට අතපොවන්න හිතුවේ ඇයි? ඒ කියන්නේ ඇත්තටම අපි හුඟක් දේවල් කරන්නේ අපේ මානසික සුවය සතුට වෙනුවෙන්නේ. සතුට වෙනුවෙන්ද ආර්ථිකය ගැන හිතලාද මොකද්ද මේ? ඒ කියන්නේ ඔබ වෘත්තීය කරගෙන යන අතරේ තවත් දෙයකට අත තිබ්බේ. මං හරි කැමති බ්‍රෑන්ඩ්ස් හදන්න. මං වෘත්තීය වශයෙන් උත් හදන්නේ බ්‍රෑන්ඩ්ස්. සුරාජ් මාව කියන බ්‍රෑන්ඩ් එක. එතකොට මේ ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් එක හදන්න මම මහන්සි වෙනවා. කවදා හරි දවසක මම නැවතුණත් මගේ බ්‍රෑන්ඩ් නේම් එක යනවා. බ්‍රෑන්ඩ් එක යනවා. හරිද? මං පළවෙනි නාට්‍යයේ ආලෝකගේ චරිතය කරේ. හැමෝම ආලෝක කියලා තමයි කතා කරන්නේ. ඕලුවේ කරන අසංකස. අසංකස කියන එක හැමෝම මට මතකයි. හැමෝම. නමුත් මං අසංකසයෙන් ඉල්ලලා දැන් හැමෝම කියන සුරාජ් මාපා. ඕනම කෙනෙක් දැක්කම සුරාජ් මාපා. දන්නේ නැති ඇත්ත දන්නේ නැති ඇත්ත ඉන්නවා. මගේ නම අහන අයත් ඉන්න මම හරිම කැමතියි. මම මේ තරහ යන්නේ නැහැ කවදාකවත් මට මේ වගේ නම් මොකද කියලා ඇහුවම මේ සම දන්නේ නැතේ ඔබ්වියස්ලි මේ හැමෝම මම දැනගන්න ඕනේ නැහැ ඒක හරිම
ඉතාමත් නිහතමානී විදියට. මොකද මම පිටරටවල ගියාම මම පාරේ ඔහේ ඇවිදිනවා මේ නිදහසේ ඇවිදින මාව කවුරුත් දන්නේ හරි මාසයි. මම හරි කම්ෆර්ටබල් ඒක. මට හරි ජොලි. මොකද මට ගොඩාක් දේවල් දකින්න පුළුවන්. අපිව සමහරකට අපිට දකින්න පුළුවන් වෙන්නේ අපි සාමාන්‍ය මිනිස්සු අතර හිටියොත් විතරයි. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ සමාජය ඇතුලේ හිටියොත් විතරයි. ඉතින් මේ මේ බ්‍රෑන්ඩ් නේම් කියන එක හදන්න මම උගාක් උත්සාහ කරනවා. ඒක හරි ලස්සනට හදන්නත් ඕනේ. ඒක මේ සෞතු කරන්න නැතුව. ඊට පස්සේ දැන් මාව දන්න මිනිස්සු මං ගැන හොඳට දන්නවා. ඒ කියන්නේ හැමෝම මගේ යාළුවක්ගේ අවුරුදු 30 20 යාළුවෝ ඉන්නේ මට. හරිද? අද යාළුවෙක් යාළුණත් එයාත් ඉන්න අවුරුදු 20ක් විතර. මම යාළුවුන්ව මනින්නේ ආත්මීය බැඳීම හැටියට. ඒගොල්ලෝ ගන්නේ මම සෝල් මේට්ස්ලා හැටියට. එතකොට මම නිකන් ආවට ගියාට යාළු වෙන්නෙත් නෑ කිසිම. යාළුවෝ තමයි. නමුත් මම කෙනාව මගේ ෆෝන් එකට දාගෙන මං එයත් එක්ක නිතර කතා බහ කරන්නේ එයාගේ ක්වොලිටිස් හින්දා. මට නරක වැඩක් කරොත් මං ඉතින් අතහැරලා දානවා. යා තරහ වෙන්නේ නෑ. තරහ වෙන එකයි අතාරින එකයි දෙකක්. මේ තරහ වෙන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ සහ නරක යාමට නරක වැඩක් කරන්න ඕනේ නෑ. යාළුකම තියෙන කතා බහ කරන. හැබැයි අර බැඳීම නෑ. අර මම සර්කල් එකේ මං කිව්වේ ඒ වෙනුවෙන් කැප කරන්නේ නෑ. එතකොට අර පොඩි අතහැරලා දානවා යාළුකම තියෙයි. ඉතින් ඒ වගේ මේ මං හරි කැමති බ්‍රෑන්ඩ් නේම්ස් හදන්න. ඒ බ්‍රෑන්ඩ් නේම්ස් හැදුවට පස්සේ මේක අපි කවදාරි දවසක අපි නැවතුණත් ඒක යනවා. දැන් අද ගත්ත ලෝකේ තියෙන ලොකු බ්‍රෑන්ඩ් ජෝජෝ අර්මානි ඩොල්චೆ ගබානා එතකොට ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ්ස්. එතකොට ලෝකේ ඔක්කොම හොඳ බ්‍රෑන්ඩ්ස් ටොමි හිල්ෆිගර් ඒ ඔක්කොම නම් හැදුවට පස්සේ ඒවා ඉස්සරහට යනවා. කවුද කරන්නේ කින්න මන්දවත් අපි සමාජකට දන්නේ නැහැ. හරිද? එතකොට ඒ වගේ තමයි දැන් නම කියන එක තමයි හරි වැදගත්. ඉතින් මට ඕනේ මේ බිස්නස් කරනකොට විශේෂයෙන්ම බ්‍රෑන්ඩ් නේම්ස් හදන්න. ඉතින් ඒක තමයි මගේ සතුට. ඒක පැත්තකින් සතුට, එක පැත්තකින් ආදායමක් හැටියට සහ මට ඕන කරන දැන් මං කියන්නේ ජීවත් වෙනවා කියන්නේ හොඳට ජීවත් වෙන්න. හරිද? Tamanne මේ වෙලාවේ කන්න කැමති කෑමක් ඕන නම් එතකොට යන්න ඕනේ තැනක් තියෙනවා නම් එතකොට කරන්න ඕන දෙයක් තියෙනවා කරන්න ඕනේ. ඒක කරන්න සල්ලි තියෙන්න ඕනේ. එහෙම නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ. හරිද? නේ ඉතින් ඒකින්ද මං කියන්නේ දැන් අන්න එහෙම ධනවත් වීමක් තමයි මට ඕනේ. එහෙම මුදල් ලිපීම, එහෙම ධනවත් වීම. ඒක තමයි මං හිතන්නේ මගේ ජීවිතේ පෝසත් කියලා මං කියන්නේ. මේ වෙලාවේ මට කරන්න ඕන එකට මට මුදල් තියෙන්න ඕන. හරිද? එහෙම නැත්තම් මට කරන්න ඕන දේ කරන්න සල්ලි නෑ, එහෙම නෑ. එහෙම ජීවත් වෙලා වැඩක් නෑ කියලා මට හිතෙනවා. සුරාජ් හිතන හැටියට කෙනෙක් සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න දෝනේ. ඇත්තටම සතුටින් ඉන්නද ඕනේ? සතුටින් ඉන්න ඕනේ නේ. පෙන්වන්න ඕනේ කාටද? පෙන්වන්නේ. අන්න හරි. කාටද කියන එකත් වැදගත් වෙනවා. කාටද පෙන්වන්න ඕනේ? ඒ කියන්නේ මං ඔයාටද ප්‍රේක්ෂකයාටද මං සතුටින් ඉන්නේ? මගේ අම්මටයි තාත්තටද මටද? මං සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ මට නේ. මට නම් සතුට මම ඇති. ඒක හැම වෙලාවෙම අපි කන්නේත් මටනේ. මට බඩ පිරෙන්නනේ කන්නේ. මං ඔයාගේ බඩගින්නට මං කන්නේ නෑනේ. එතකොට මං ඔයාගේ අවශ්‍යතාවයට මම දේවල් කරන්න ඕනේ නෑ. මං කරන්න ඕනේ මගේ අවශ්‍යතාවයට. එතකොට මම මේ සතුටින් ඉන්න ඕනේ මට ඕනේ විදියට. ඒක තුල තමයි ඒක සතුට සාපේක්ෂයි. දැන් මගේ සතුට ඔයාගේ සතුට සාපේක්ෂයිනේ. දැන් ගොඩක් වෙලාවට ඒ වගේම තමයි දුකත් අක්කිය. දුකත් සාපේක්ෂයි. ප්‍රශ්නයක් ආපු වෙන පිරිමිය බාරකට යන්නයි. ගෑනු කෙනා පන්සලට යන්නයි. දැන් ඔක වෙනස් වෙන්නත් පුළුවන්. හරිද? ඒ දෙකම ඒකනේ දැන් ඕනම කෙනෙක්ව පිරිමි කෙනෙක් අවුලක් ආව ගමන් බොන්නනේ ඕනේ. ගෑනු කෙනෙක් අනේ පන්සලකට ගිහිල්ලා වැඳලා ওই දෙකෙන්ම ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්නේ නැහැ. පන්සලට ගියා කියලා නමුත් ධර්මය කියන වෙන එක. ඉතින් හැබැයි
මං කියන්නේ ඔය දෙක තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන විදිය. ඉතින් ඒ වගේ සතුටත් ඒ වගේ තමයි මිනිස්සු දැන් ලොකු 5 star hotel එකකින් කාලා සතුට වෙන්නත් පුළුවන්. පොඩි පැල්පතක අස්සන්ට මේ බත් ටිකක් හදාගෙන සම්බෝලයි බත්වෙයි කරවලයි කොසුයි දිල්ලක කෙලගෙන කෝසුයි සම්බෝලයි පරිප්පුයි කරවලයි හරි මොනාරි එක බත් ටිකක් කනකොට හරි තියෙන එක වෙනස්නේ. හරිද? ඒකත් අක්කේ 5 star hotel එක අර ලස්සනම මේ පිඟන් වල කෑරප් හැන්ද එකත් ලස්සනයි යා. ඒකත් මාර කන්ෆර්ම් 7 seated menus ඉන 6 seated menus ඉන සුප් එකක්. මේ බඩට කනවට අමතරව ඇහැට කන්නත් තියෙනවා. ඒකත් තියෙනවා. ඒකත් මාර එකක්. ලෝකේ ගොඩාක් තැන්වල ගිහලා තියෙනවා. දැන් ඉටලි මගේ ලොකුවක් ඉන්නේ ඉතාලි වල. ඉතාලි වල කොහොමද වයින් කෑම විකුණු මාර තනක් දෙනවා ෆුඩ් වලට. මාර ඒ ෆුඩ් කියන්නේ වෙනම එකක්. එතකොට මේ කෑම හදන විදිය කෑම වලට දෙන රෙස්පෙක්ට් එක ගරුත්වය මාර වැදගත්. එහා සමාන එහා පැත්තෙන් අර අපි කියපු කෑම එකේ අර ලස්සන කුඹුරක් අයින ඉඳගෙන වාඩි වෙලා ඒ අර කුඹුර දිහා බලාගෙන අර රැට ඇහෙන සද්දත් එක්ක එහෙම කන්නත් පුළුවන්. හරිද? එතකොට ඒක ඒ දෙකක්. ඉතින් ඒක ඒ දෙකේම තියෙන 아무තු ලස්සනක්. ඒ දෙකේම තියෙන 아무තු සතුටක්. ඒ දෙකම අපි ලස්සනට බාර ගන්න ඕනේ. ඒ දෙකම විඳින්න ඕනේ. ඒක තුල තමයි මං හිතන්නේ මේ සතුට කියන දේ තියෙන්නේ. සතුට තියෙන ඔබ කියන ආකාරයට විඳීම තුළ විඳවීම තුළ නෙවෙයි. විඳවීම තුලත් සතුටක් තියෙනවා. ඒ කොහොමද ඒක? ඒකෙන්නේ ඉතින් සින්දු හැදෙන්නේ. විරහ ඔබ කියන්නේ. ඒ විඳවීම තුලනේ. ඒ විඳවීම කාලයක් යනකොට සතුටක් වෙන්නේ නැද්ද අක්කේ? අවුල්නේ පොඩි පොඩි ප්‍රශ්න. නෑ ඔබ දකින විදිහක්නේ ඔබ මේ විස්තර කරන්නේ. අපි ඒ විඳවීම දැන් අර අපි කිව්වේ වැරදිච්ච තැන්වල ඉගෙනගෙනනේ අපි හැදෙන්නේ දැන්. එතකොට ඒ විඳවීම තුල අපි වැටිච්ච තැන් ඒකේ එදා එහෙම වැටුන්නේ නැත්තම් අද මෙහෙම වෙන්න බෑ. එතකොට ඒකත් සතුටක්. ඒක හරි. හරිද? එතකොට විඳවීම සමහරකට ඒ අඬපු එක ඒව තමයි ඒ දුක කියන එකත් අපිට මේ කියන්නේ අපිව කොනිත්තපු තැන්න ජීවිතේ ජීවත් වෙනවා. ඔන්න උඹ ජීවත් වෙනවා. ඔන්න කියලා කොනිත්තනවානේ. කොනිත්තන්නේ දුක. හරිද? එතකොට ඒක කාලයක් ගිහලා හැල්ල බලනකොට අර සින්දු තියෙන මේ අමරදේව මහත්මයාගේ ගීතයේ තියෙන මේ ඔබ රහසේ කියා දුන්න ආදරේද මේ නුඹ රහසේ කියා දුන්න ආදරේ. එතකොට ඒ ආදරේ කියන ෆීලිං එක දෙන්නේ පළවෙනි ආදරවන්තයා හරි ආදරවන්තිය නේද? කියන්නේ පිරිමි කෙනෙක්ට නම් ඒ කියන්නේ ඒ ආදරවන්තිය ආදරවන්තිය පළවෙනි ප්‍රේමයම නෙමෙයි වෙන්න ඇති. නමුත් එයා තමයි ඉස්ලාම් ෆීලිං එක කියලා දෙන්නේ. රහසේ තමයි ඒක කියලා දෙන්නේ. ඔබ රහසේ කියා දුන්න ආදරේද මේ. එතකොට ඒ ගොඩක් වෙලාට ඒ ලව් එක නෑ. ගොඩක් වෙලාට ඒක නමුත් ලව් කියන දේ කියලා දෙන්න මේ ලව් කියන්නේ අම්මගේ තාත්තගේ ලව් නෙමෙයි මම කියන්නේ. ප්‍රේමේ කියලා දෙන්නේ. ප්‍රේමේ කරන කෙනාට, ප්‍රේමේ කරපු කෙනාට. එතකොට එයා තමයි අපිට ටීච් කරලා දීලා තියෙන්නේ. එයානේ උගන්ලා තියෙන්නේ. එයා හින්දානේ අපි මේ සින්දු අහන්න පටන් ගන්න. එයා හින්දානේ අපි සමහරකට මේ එයා කියපු දේවල් නේ. එයාත් එක්ක විඳපු දේවල්. එතකොට ඒ අය තමයි ආදරේ කියලා දුන්නේ. ඒ ආදරේ කියලා දුන්නේ හින්දා තමයි අද ආදරේ ගැන ලොකු වැටහීමක් තියෙනවා. ආදරේ ගැන කතා කරන්න පුළුවන්. අද එතකොට ඒක ඇවිල්ලා සාර්ථක වුණා නම් අපිට ඒක කතා කරන්න දෙයක්වත් නැහැ. ඒක අසාර්ථක වීම තුළ විරහව තුළ තමයි අපි ඒක ගැන ලොකු මේ දැන් මේ ලොකු ටොක්ස් දෙන්න පුළුවන්. ඒ ඩෙප්ත් එකට ගිහිල්ලා ඒක තේරුම් ගන්න ලව් හරි ෆීලිං හරි මෙහෙම උනේ කියලා අපි ඒක තේරුම් ගන්න එන්නේ ඒක උගන්වන්නේ එයා තමයි උගන්වලා තියෙන්නේ. ඒකින් හින්දා තමයි ඒ විරහවෙත් වේදනාවෙත් දුකෙත් වෙන රසයක් තියෙනවා.
මං හිතන්නේ සුරාජ් කතා බහ කළ හුඟක් දේවල් වලින් ඔබේ ජීවිතයට බොහෝ දේවල් උකහා ගන්න ඇති. කතා කරන තව ගොඩක් දේවල් ඔබේ හිතේ ඇති. ඔබව නියෝජනය කළා මම. අපි තවත් දවසක ඉඩ ලැබුණොත් සුරාජ් එක්ක ඒ කතා බහකට ඉඩ හදාගමු. අපි අදට සමු දෙමු, ස්තුතිවන්ත වෙමු. බොහොම කාර්යබහුල කෙනෙක් වුණත් බොහොම නිහතමානීව ආරාධනාව පිළිගත්තා. හරි මම එන්නම් අක්කේ කිව්වා. ස්තුතිවන්ත වෙනවා සුරාජ්. බොහොම නිහතමානීව අපේ වැඩේට එකතු වුණා. ඔකේ බොහොම ස්තුතියි ඔයාටත්. ඉතින් ඔයා ඇත්තටම අපි ඊටමත් ගරු කරන නිවේදිකාවක් එදා ඉඳලා ඔබගේ කටහඬ අපි එදා ඉඳලා ආසාවෙන් ඇහුවේ රේඩියෝ එකේ. ඉතින් ඔයා වගේ කෙනෙකුට ඇත්තට අපි ලෙජන්ස්ලා කියලා තමයි ඔයගොල්ලෝ අඳුරගන්න ඕනේ එදා ඉඳලා නිවේදනයේ පිළිබඳව. ඒ කියන්නේ ඒ ගරුත්වයේ රස්සාවට දීලා අද මේ දක්වාම ආපු එකට සහ ඒගොල්ලෝ අපි අඳුරගත්ත හින්දා තමයි ඔයගොල්ලෝ හින්දා තමයි අපි ගොඩාක් දැනුම ඔයගොල්ලෝගෙන් මේ අපි කතා කරන ගොඩක් දේවල් ඔයගොල්ලෝ අපිට කියලා දුන්නේ වගේ. ඔයගොල්ලෝ සාකච්ඡා කරපු ඒ වගේන් තමයි අපි සමහර පාරවල් අපිට අරලා දීලා තියෙනවා. ඒ කියන්නේ දොරවල් ළඟට ගිහලා ඔයගොල්ලෝ වහන්න ඇති සමහරකට අපි ඒව අරගන්න උත්සාහ කරලා අරගෙන ගිය පාරවල්. ඉතින් අපේ තරුණ කාලේ අපේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔයගේ ඕගොල්ලෝගේ කටහඬ අහලා ඒ කටහඬවල විශේෂයෙන් ඔය මේ ගුවන් විදුලියේ තුලින් ඒ ආපු දැනිච්ච දැනුමත් එක්ක ඒ කාලේ ඒ කියන්නේ අපි දැනුම හොයන කාලේ ඔයගොල්ලෝගෙන් ඉගෙනගත්ත දේවල් එක්ක තමයි අද අපි මේ විදිහට ඉන්නේ. ඒකින්ද ඔයා කියන දේ සහ ඒ කරන ඒ ඔයගොල්ලොන්ට කරන ගරුත්වයක් හැටියට අපි ඕන වෙලාවක ඔයගොල්ලොන්ට අපිට දෙන්න පුළුවන් දේ අපි දෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි සුරාජ්. බොහොම ස්තුතියි බලි.